හරි පුතේ මං කියන එක ඇහෙනව නේද? chat box එකට දාන්න ඇහෙනවා නම් ඇහෙනවා කියලා. right. හරි. අපි ඊයේ දවසේදී තියරි පාඩමක් සාකච්ඡා කරමින් හිටියේ. අපි ආරම්භ කරපු පාඩම ඉස්සරහට අරගෙන ගියා. ඒ පාඩම හෙට දවසින් අවසන් වෙනවා. අවසන් වෙලා නවත්තන්නේ නැහැ. අපි පරීක්ෂණ ක්‍රම කියන පාඩම දැන් මේ පාර අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න පාඩමක්. මොකද ගිය පාර ආවේ නැති නිසා. අපේ ළමයි ඒකේ පාස් පේපර්ස් වලින් ඇවිල්ලා තියෙන මෙතෙක් ඇවිල්ලා තියෙන සියලුම ප්‍රශ්න ටික MCQ ටික සාකච්ඡා කරනවා පාඩමෙන් පස්සේ. හරි. MCQ 110ක PDF එකක් එතන වෙනම තියෙනවා. හරිද? ඒකත් මේ වගේම ඩිස්කස් කරනවා. ඒ වගේ හැම පාඩමකින්ම ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ඒ කියන්නේ රචනා ප්‍රශ්න සහ මොනවාද? ලියන ප්‍රශ්න මේ MCQ ටික අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? එතකොට තමයි පාඩමක් සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ඔයාලට එන්නේ. සහ පාඩමක් පිළිබඳ ෂුවර් එකක් එන්නේ එතකොට ඔයාලට. මේක තියරිය විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. ඔයාට ඒක ප්‍රශ්නයකට ඇප්ලයිඩ් කරන්න තේරෙන්නේ නැත්නම් ඇත්තට මේ ඉගෙනීම පළක් නැහැ. ඒ නිසා අපි ඒකත් කරනවා. අපි උත්තර ලියන විදිය බලනවා. උත්තර කීපයක් පන්ති ඇතුලේ ලියවනවමම ඊගව කාරණාව MCQ ටික ඔයාට කරන්න දීලා අපි ඒක සාකච්ඡා කරනවා. හරි. ඒ වගේ විද්‍යාත්මක ක්‍රමයේ සෑම පාඩමකින්ම අපි MCQ ටිකක් හදලා හරි මම දානවා. තේරුණාද? ඒ කියන්නේ lesson by lesson අනිවාර්යයෙන්ම අපි රිවිෂන් එකක් යනවා. තේරුණාද? තියරි එක ඉගෙන ගන්නවා ඒකේ හැමෝම රිවිෂන් කරනවා. තේරුණාද කතාව? හරි. එතකොට ඊට අමතරව අපි දැන් සතියේ දවස් 3ක් පන්ති කරනවානේ. අපි සෙනසුරාදා 6ට, ඉරිදා 6ට, සන්දා 8:11 ටයිම් එක. එතකොට ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. ඒකත් එක්ක අපිට කෙටි ප්‍රශ්න දන්නවා දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න 10ක් නේ මම කලින් කිව්වනේ ඔය කතාව. කෙටි ප්‍රශ්න 10ක් කියන්නේ දෙවෙනි පේපර් එකේ වැඩිම ලකුණු හම්බෙන්නේ ඕකට. ලකුණු 20ක්. අනිත් හැම ප්‍රශ්නයකටම හම්බෙන්නේ ලකුණු 16යිනේ. එතකොට කෙටි ප්‍රශ්න 10 අපිට වෙනම ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැහැ. එතකොට කෙටි ප්‍රශ්න මම මේ වෙලාවේ කෙටි ප්‍රශ්න 500ක සංචිතයක් මං ගාව තියෙනවා. කෙටි ප්‍රශ්න 500ක්. සමහර විට ඒකෙම 10ක් වාට එන්නත් පුළුවන්. ඒ නිසා කෙටි ප්‍රශ්න ටික වෙනම රෙකෝඩින් මාදිලියක් විදියට යනවා. දැන් ජූනි මාසේ මම එදා ඊයේ ගෲප් එකට දැම්මෙව්වා. ජූනි මාසේ කෙටි ප්‍රශ්න 100ක් රෙකෝඩින් එක කරලා ඉවරයි. කෙටි ප්‍රශ්න 100ක් සහ ඒ උත්තර 100 ඇනලයිස් කිරීමක් එතන. පාඩම මොකද්ද? කොහෙන්ද ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ? මොකද්ද විද්‍යාත්මක ක්‍රමයේ පොතේ නම් පිටු අංකය? ඒකත් එක්කම ඔයාට ප්‍රූෆ් එක්කම ඒක උත්තරේ හදලා තියෙනවා. එතකොට එතන ඒ රෙකෝඩින් ටික ඔයා ගන්න කෙටි ප්‍රශ්න යන්නේ රෙකෝඩින් විදියට MCQ මේ විදියට යනවා. MCQ උත් පුතේ ප්‍රශ්න 1000ක් මේ normally මෙහෙම යනවා. දැන් අපි අදත් සාකච්ඡා කරාම ප්‍රශ්න 150ක් ඉවරයි. මොකද මේ තුන්වෙනි පේපර් එකනේ. තව එතකොට ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 850ක් අපි ගාව තියෙන MCQ අනුමාන පේපර් නැතුව. තේරුණාද? එතකොට සිලබස් එකම ආවරණය වෙන විදිහට ඔයාලට තේරෙනවා ඇති අනිත් පේපර් වලට වඩා අපේ පේපර් වල පොඩි ඇඩ්වාන්ස් ගතියක් තියෙනවා. මමමයි හදන්නේ. හරි. මමමයි හදන්නේ. මට ඕනම් පෙන්වන්න පුළුවන්. හරි. පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අතින් ලියලා පස්සේ ටයිප් කරවලා එහෙම තමයි පේපර් එන්නේ. මම හදන ඒවා. ඒ නිසා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වැඩි වෙන ඒවට වඩා. තේරුණාද? හරි නිකන් සීනි බෝල සිල්ලර ප්‍රශ්න ටිකක් දාලා ඔයාව සතුටු කරන්න මට පුළුවන්. මම එහෙම කරන්නේ නෑ. මොකද මම කැමති මම ඊයේත් ඔය ළමයින්ට කිව්වා මේ ඊයේ අප ළමයින්ට මම කැමති ඔයාලට මේක අමාරුයි කියලා පේන තරමට. ඇයි ඒ? අමාරුයි කියලා පේද්දි තමයි මොකද්ද? Taman ගැන අදිමානයකට එන්නේ නැතුව නේද? මම තවත් උත්සාහ වෙන්න ඕනේ කියලා කියන්නේ. ලේසි ප්‍රශ්න ටිකක් දීපු ගමන් උඹලා හිතනවා හරි මගේ තියෙන දැනුම ඇති ලොජික් පාඩම් කරන්න ඕනේ නැහැ මේකේ මැච් එකක් ගැහුවා කියලා හිතනවා. නෑ එහෙම බෑ. නිසා පුළුවන් තරම් මම සබ්ජෙක්ට් එක අමාරු කරනවා ඔයාට. එතකොට තමයි ඔයා තේරුම් ගන්නේ මොකද්ද? තව මහන්සි වෙන්න ඕනි කියන එක. එහෙම වුණොත් තමයි ඔයාට මොකද්ද? මොන විදිහේ පේපර් එකක් ආවත් මොකද්ද? A level වලට ඔයාට එකක් ගන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ලේසි, සරල, සිල්ලර, සුගම දේවල් නැහැ. පට්ට අමාරුයි මගේ විදිය. තේරුණාද? මගේ විදියට සෙට් වෙන්න නම් ඔයා දැවැන්ත විදියට වැඩ කරන්න ඕනි. කලින්ම කියලානේ තියෙන්නේ නේ. කලින්ම කියලා තියෙන්නේ. රයිට් හරි. කෙටි ප්‍රශ්න ටික ගැන ඔය පණිවිඩය මම කිව්වේ. කෙටි ප්‍රශ්න 500ක් අවසන් වෙනවා. මාස 5 කියන්නේ A level වෙද්දී ඔයාට MCQ කීයක්ද? 1000ක් ආවරණය වෙනවා. තියරි කොටස් ටිකේ MCQ නැතුව. lesson by lesson මම කියන්නේ දෙනවා කියලා. ඒක නැතුව වෙනම මේ වගේ 1000ක් ආවරණය වෙනවා. හරි. රයිට්. අපි යන් තුන්වෙනි පේපර් එක මම group එකටත් දාලා තියෙනවා.
නේද? රිවිෂන් පේපර් 3 කියලා තියෙන්නේ. පේපර් එක අමාරුයිද මට චුට්ටක් කියන්න කරපු කට්ටිය? වෙනදා වගේමයි පෑනක් කොලයක් ළඟ තියාගන්න. අතිරේක කාරණාවන් ටික ඔයා ලියා ගන්න. ඔයා නොදන්න දේවල් ටික ලියා ගන්න. පැහැදිලිද? පේපර් එක අමාරුයිද කොහොමද තත්ත්වේ? ආ කොහොමද තත්ත්වේ? චාතුර්යා. ආපු නැති කට්ටිය රෙකෝඩින් බලන්න මම රෙකෝඩින් දාලා තියෙන්නේ. හරි. රයිට්. හරි. අපි යන් එක එක මාදිලිය ප්‍රශ්න දාලා තියෙනවා. හරි. එන්න පුළුවන් ප්‍රශ්න දාලා තියෙනවා. අපි සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. හරි. පළවෙනි ප්‍රශ්නය ග්‍රන්ථ සහ කතුවරුන් පිළිබඳ ප්‍රශ්නයක්. පහත දැක්වෙන ග්‍රන්ථයන් රචනා කරන ලද කතුවරුන් පිළිවෙලින් දැක්වෙන වර්ණය. පිළිවෙලින් ඕනි ඈ. හරි. The coming of age in Samoa දූපත් ආශ්‍රිතව පරීක්ෂණ කරපු මානව විද්‍යාඥවරියක් ඉන්නවා. සමාජ විද්‍යාව විධික්‍රම පාඩම ඔයා ඉගෙනගෙන තියෙනවා නම් කොහෙන් හරි ඔයා දන්නවා ඒ ඉන්නේ මාග්‍රට් මීඩ්. Principle of Economics. හරි අපි C එකට යන්. Principle of Economics ආර්ථික විද්‍යාවේ මූලධර්ම ඇල්ෆ්‍රඩ් මාර්ෂල්. හරි ඊට පස්සේ ගත්තාම ඩයලෙක්ටිය ගැන කතා කරද්දී අනිවාර්යෙන් මාක්ස්වාදියෙක් සම්බන්ධයි. එතකොට ෆෙඩරික් එංගල්ස් A System of Logic ජෝන් ස්ටුවර්ට් මිල්. පුතේ උත්තරේ අංක 1 මාග්‍රට් මීඩ්. මොකද්ද? Elementary Forms of Religious Life එමිලි ඩර්කයිම්. Principle of Economics ඇල්ෆර්ඩ් මාර්ෂල්. Dialectic of Nature ෆෙඩරික් එංගල්ස්. A System of Logic ජෝන් ස්ටුවර්ට් මිල්. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. මේ ඔක්කොම හොයාගන්නේ මම විද්‍යාත්මක ක්‍රමයේ පොතේ. ඔයා මේ පොත කියවන ළමෙක් නම් ඔයාට මේව nothing නේ nothing. ඊට අමතරව මම තව දෙයක් ඔයාලට ගේන්නම්. මැක්ස් වෙබර් ලියනවා ග්‍රන්ථයක්. ලස්සන නමක් දිග නමක් තියෙන පොතක්. මැක්ස් වෙබර්ගේ ග්‍රන්ථය මොකද්ද? ප්‍රොටෙස්ටන්ත සදාචාරය සහ ධනවාදයේ සාරය. ලියා ගන්න කොහේ හරි. මැක්ස් වෙබර් ලියන ග්‍රන්ථය ප්‍රොටෙස්ටන්ත සදාචාරය සහ ධනවාදයේ සාරය. The Protestant Ethics and Spirit of the Capitalism. පැහැදිලිද? මැක්ස් වෙබර්. ඊට පස්සේ විල්හෙලම් වුඩ් මනෝවිද්‍යාවේ පියා විල්හෙලම් වුඩ් ලියන ග්‍රන්ථයක්. මොකද්ද? Principle of Psychology. හරි. ඊට පස්සේ මෙතන ආයෙ ගත්තොත් නිකොලොයි මැකියාවේලි The Prince කුමාරයා. right. කාල් මාක්ස් ලියන ග්‍රන්ථයක් Das Kapital. ඇඩම් ස්මිත් ලියන ග්‍රන්ථයක් The Wealth of Nation ධනවාදයේ ජාතීන්ගේ ධනය The Wealth of Nation ධනවාදයේ බයිබලය කියලා එක හඳුන්වනවා. වයිට්හෙඩ් සහ කවුද? වයිට්හෙඩ් සහ රසල් ලියනවා Principia Mathematica. හරි. කාල් ප්‍රොපර් ලියනවා The Logic of Scientific Discovery විද්‍යාත්මක සොයාගැනීමේ තර්කය. right. හරි. ෆ්‍රැන්සිස් බේකන් ලියනවා මොකද්ද? ෆ්‍රැන්සිස් බේකන් නිව් ඕගනම් ඇරිස්ටෝටල්ගේ නිව් ඕගනම් ෆ්‍රැන්සිස් බේකන්ගේ. ගැලීලියෝ ලියනවා two new science නව විද්‍යා දෙකක් කියලා ග්‍රන්ථයක්. හරි. ඔය ඉතින් ලියා ගන්න. හරි. මම ලියන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔයා ලියා ගන්න. හරි. අපි යනවා සංඛ්‍යානීය ප්‍රශ්නයක්. මේ පේපර් එක ටිකක් අමාරු වෙන විදිහට මම හැදුවේ. සංඛ්‍යානීය ප්‍රශ්නයක්. 3 5 6 7 10 යන ප්‍රමාණවල මධ්‍යයන් අපගමනයේ නිවැරදිව දක්වා ඇති වරණේ. සංඛ්‍යානීය පාඩම තාම කරේ නැහැ. right. කරේ නැහැ. නමුත් මධ්‍යයන් අපගමනයේ වගේ දේවල් වලට හොයන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ දේවල් හොයන්න පුළුවන්. හොයන විදිහ මම කියලා දෙන්නම්. හරි. right. මධ්‍යයන් අපගමනයේ නිවැරදිව දක්වා ඇති වරණේ. ඉස්සෙල්ලාම ළමයි මේ ටික එකතු කරලා මධ්‍යයන්නේ ගන්න ඔයා. මධ්‍යයන්නේ ගන්න. මේ ටික එකතු කරන්න 3යි 5යි නේ ධන දාගෙන මේ ටික එකතු කරගන්න 3යි 5යි 8යි 8යි 6යි 14යි 14යි 7යි 21යි 21යි 10යි 31යි නේ ඔව්නේ 31යි
31 බෙදන්න ඕනි පුතේ පද ගානින් 1 2 3 4 5යි 31 5න් බෙදුවාම වාට උත්තරයක් එනවා 31 5න් බෙදුවාම කීය දෙන්නේ 31 5න් බෙදුවාම 30 5න් බෙදුවාම 6යි 31 5න් බෙදුවාම කීය දෙන්නේ කියන්නේ right හරි ඒ එන ගාන අපි සංඛ්‍යා වලින් අඩු කරනවා මම වගුවක් ගහලා වාට වැඩේ කියලා දෙන්නම් වගුවක් ගහලා වාට කියලා දෙන්නම් right හරි එතකොට මෙතන උත්තරේ එන්නේ 31 5න් බෙදුවාම 6.2යි නේ 6.2යි දැන් ඔයා මේ සංඛ්‍යා ටික ලියාගෙන 3 5 6 7 10 right ඔයා 6.2කින් අඩු කරන්නයි ඕනා එහෙම අඩු කරාම වාට එනවා අපගමන පේලිය මේකේ ධන ඍණ ભેදයක් සලකන්නේ නැහැ තේරුණාද ධන ඍණ ભેදයක් සලකන්නේ නැහැ right හරි එතකොට ඒ එන තීරුවේ එකතුව ගන්නවා ඒ එකතුව නැවත පද ගානින් බෙදපුවාම ඔයාට එනවා මොකද්ද මධ්‍යයන් අපගමනය කියන එක තේරුණාද හරි එතකොට සාමාන්‍යයෙන් ඕකේ උත්තරේ වෙන්න ඕනේ 1.84 1.84 විදිය මං කියා දුන්න පුතේ මෙයාගෙන් මෙයා අඩු කරලා මෙතනට ගන්න දැන් 6න් 6.2ක් අඩු කරාම කීයද 0.2යි නේ 7න් 1.2යි 10න් කීයද 4.2යි ඔය වගේ ඔයා හදාගන්න ඕනි හදාගෙන right හදාගෙන ඒ එන තීරුවේ අපගමන තීරුවේ එකතුව පද ගානින් බෙදන්න ඒ කියන්නේ 5න් බෙදන්න එතකොට වාට එන උත්තරය 1.84යි පැහැදිලිද right 3 අමිල ළඟ ඇති රුපියල් 81 281 හා 1081 වල මුළු වටිනාකම රුපියල් 195කි ඔහු ළඟ ඇති මුළු කාසි ගාන කොපමණද හරි මුළු කාසි ගාන කොහොමද හොයන්නේ හදපු කට්ටිය කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ හොම්බෙන් යන ප්‍රශ්නයක් මම දානවනේ නේ හොම්බෙන් යන ප්‍රශ්නයක් දානවා right අපි එකයි කියන්නේ papers අමාරුයි කියලා අපේ ඒවා කොහොමද හොයන්නේ කියන්නේ මට අමිල ළඟ ඇති රුපියල් 81 281 හා 1081 වල මුළු වටිනාකම 195යි ඔහු ළඟ තියෙන මුළු කාසි ගාන කොපමණද ඔන්න හොයන විදිහ right 195යි දැන් එකතුව තියෙන්නේ sorry 195යි ඒ 195 ඇතුලේ තියෙන්නේ පුතේ රුපියල් 81 තියෙනවා 281 තියෙනවා ඊට පස්සේ පහේ නෑනේ 1081 තියෙනවා 1081 තියෙනවා right දැන් ඔයා කරන්න ඕනි දේ මේ තුන එකතු කරාම 13යිනේ අයික් කියන්නේ 10යි 2යි 12යි 1යි 13යි 195 බෙදන්න 13න් 195 බෙදන්න පුතේ 13න් හරි 195 13න් බෙදන්න ෂණිකව එතකොට ඔයාලට මොකක්ද දෙන්නේ එතකොට ඔයාලට උත්තරය එනවා 195 බෙදන්න 13න් උත්තරේ 15යි අමිල ගාව තියෙන මුළු කාසි ගාන පුතේ 15යි ඔන්න හදන විදිය හරි තේරුණාද 15යි right හරි right හරි ඊගාවික පැරණි ශ්‍රී ලංකාවේ වාරිතාක්ෂණය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශනයේ සාමාන්‍යයෙන් ඕකෙන් ප්‍රශ්නයක් අහනවාමනේ සාවද්‍ය කියන්නේ වැරදි වැරදි එකනේ හරි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ලංකාවේ වාරිතාක්ෂණයේ ප්‍රශ්නයක් ඇහුවා 2022 ද කොහෙද ඇහුව MCQ එකක වාරිතාක්ෂණය කියන්නේ ඔය මෙහෙම ගත්තොත් ඔය ලංකාවේ පළවෙනි ජල විදුලි බලාගාරයේ නිර්මාතෘවරයා විමල සුරේන්ද්‍ර බලාගාරයේ DG විමල සුරේන්ද්‍ර තමයි ජල විදුලි බලාගාරයේ නිර්මාතෘවරයා හරිද ඊට පස්සේ ආය හැවුවා ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ කෙටි ප්‍රශ්න 10 කුඩා වැව් ප්‍රපතන ධාරාවක් හඳුන්වන නම එල්ලංගාවක් හරි ඊට පස්සේ ඒව එන්නේ ළමයි අනිවාර්ය ප්‍රශ්න වලට ඒකයි විශේෂත්වය ඒක මග අරින්න බෑ ඊට පස්සේ ආය හැවුවා ළමයි 2022 ලෙවල් පේපර් එකේ වැවක බිසෝ කොටුවක කාර්යය හරි සරල දේවල් නේ වාරිතාක්ෂණයෙන් අහන්නේ ඔය ඊට පස්සේ ආය හැවුවා කලාවැවේ ඉඳන් තිසාවැවට ජලය ගෙන යන්නේ නැත්නම් යෝධයලේ ජලය ගෙන යන්නේ කුමන වැව් අතරද කලාවැවේ ඉඳන් තිසාවැවට ඔය වගේ අහනවා ළමයි හරි ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ ඇතුළත් කරේ
පැරණි ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය පිළිබඳ සාවද්‍ය වැරදි එක අහන්නේ. හරි. ප්‍රශ්න අංක 4. ඇමරිකාවේ පළ වූ වේලි සැලසුම් කිරීම නැමැති වාර්තාවන්ට අනුව ලෝකයේ මුල්ම වේල තනා ඇත්තේ ලංකාවේය. හරි. ඇමරිකාවේ පළ වෙච්ච එක්තරා මොකද්ද? මේ වාර්තාවකට අනුව ලෝකේ පළවෙනිම වේල්ල හදලා තියෙන්නේ ලංකාවේ. ඒක හරි. අතීතයේ මෙරට උමන් ජනවාග තිබී ඇත. ඔව්. වසපරත්තුමායි කාලි උම්මග්ග ජලමාතිකා කියලා හැඳින්වුවේ උමන් ජලමාර්ග. හරි. ජයගංගේ බැස්ම ජයගංගේ නියෝදෑල බැස්ම මුල් සැතපුම් 17 තුල සැතපුමට අඩි 1මාරකි. රයිට්. අපොඩ ඉස්සරහට යන් යොදාගත් තාක්ෂණය හා මෙවලම් පරිසර හිතකාමී වේ. ඔව්. ඒක හරිනේ. අතීත වාරි තාක්ෂණය. දැන් සාමාන්‍ය යෝදෑල තියෙන වියලි කලාපෙන්නේ. සාමාන්‍ය ළමයි කිතුල් කියන ශාකයේ වැවෙන්නේ තෙත් කලාපේ. හැබැයි යෝදෑල දෙපැත්තේ වියලි කලාපේ වුණත් ඒ කියන්නේ පරිසරයේ වෙට් කරලා තියෙන්නේ. පරිසරයේ තෙතමනේ සහිත පරිසරයක්. කිතුල් පවා හැදෙනවා. ඒ කියන්නේ පරිසර හිතකාමී. ඊට පස්සේ යෝදෑලේ පළමු කිලෝමීටර් 27 තුල බෑවුම කිලෝමීටර් සෙන්ටිමීටර් 100යි. ඒක නම් වැරදි පුතේ. හරි. පහ වැරදි. හරි. පහ වැරදි. තේරුණාද? පහ වැරදි. ඒකේ උත්තරේ ගන්න වෙන්නේ පහ. හරි. අපි යන ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. සප්‍රමාණ තර්කයක් යනු දැන් මේවා කරකවල අතාරින්නේ වේ. සප්‍රමාණ තර්කයක් යනු සත්‍ය වූ අවයව වලින් සප්‍රමාණ වූ නිගමනයක් ලබා දෙන්න කි නෑනේ පුතේ. අසත්‍ය වුණත් අවයව තර්කයේ සප්‍රමාණ වෙන්න පුළුවන්. හරි. දැන් මෙන්න මේ උදාහරණය බලන්න. සියලු හාවුන්ට අං ඇත. සියලු සිව්පාවුන් හාවුන්නේ. එම නිසා සියලු සිව්පාවුන්ට අං ඇත. දැන් මේකේ සියලු හාවුන්ට අං තියනවා කියන එක අසත්‍යයි. සියලු සිව්පාවුන් හාවුන් කියන එක අසත්‍යයි. හැබැයි පුතේ මොකද්ද? සියලු සිව්පාවුන්ට අං ඇත කියන නිගමනයේ සප්‍රමාණයි. පැහැදිලිද? හරි. රයිට්. එතකොට පළවෙනි එක අපිට ගන්න බෑ නේ. සප්‍රමාණ තර්කයක් කියන සත්‍ය වූ අවයව වලින් සප්‍රමාණ වූ නිගමන. එහෙම නෙවෙයි. අවයව වලින් තර්කානුකූලව නිගමනයේ ගම්මේ වන්න කි. ඒක හරි. දෙක හරි. තේරුණාද? දෙවෙනි එක හරි. දෙවෙනි එක හරි. අනිත් ටිකත් බලමු. අසත්‍ය වූ අවයව වලින් අසත්‍ය වූ නිගමනයක් වැරදි. වැරදි. අසත්‍ය වූ අවයව වලින් සත්‍ය වූ නිගමනයක් වැරදි. තාර්කික රීති බොහොමයකට එකවන්න කි වැරදි. වැරදි. උත්තරේ දෙක. සප්‍රමාණ තර්කයක් කියන එකේ උත්තරේ දෙක. අපි යනවා ප්‍රශ්නාංක 6. පහත ප්‍රකාශ තුලින් සාවද්‍ය ප්‍රකාශය නැත්තම් වැරදි ප්‍රකාශනය. සාමාන්‍යයෙන් අපේ පේපර් එකේ තාරකා විද්‍යාවෙනු ප්‍රශ්නයක් දෙකක් වැටෙනවනේ ළමයි නේ. ඇස්ට්‍රොනොමි පැත්තෙන් වැටෙනවා. රයිට්. බලමු අපි. පෘථිවිය සූර්යයාට සැතපුම් ලක්ෂ 930ක් ආසන්නයෙන් ගමන් කරන අතර සිකුරු සූර්යයාට සැතපුම් ලක්ෂ 670ක් ආසන්නයෙන් ගමන් කරයි. සිකුරුගේ වසරක දින ගණන අපේ දිනවලින් දින 243යි. බලමු. සිකුරුගේ ස්කන්ධයේ පෘථිවි ස්කන්ධයේ මේ 83යි. බලමු. සිකුරු ග්‍රහයා වටා පවතින වායුගෝලයේ සංඝටක අතුරින් බහුලව පවතින අංගාරික අම්ලයයි. බලමු. පෘථිවියට සාපේක්ෂව සිකුරු ග්‍රහයේ උෂ්ණත්වය අඩුයි නෙමෙයි වැඩි. පුතා සිකුරුගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 460ක්. එහෙනම් සාවද්‍ය ප්‍රකාශය 5. හරි. සාවද්‍ය ප්‍රකාශය 5. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 460ක්. අනිත් ඔක්කොම හරි ඈ. අනිත් ඔක්කොම හරි. පෘථිවිය සහ සිකුරු අතර කතන්දරේ කම්පෙයාරින් එකේ ඔක්කොම හරි. මේ ඔක්කොම හරි. මේ කතන්දර ගණන් ඔක්කොම හරි. උෂ්ණත්වය අඩු නෑ උෂ්ණත්වය වැඩි. පැහැදිලිද? රයිට්. උෂ්ණත්වය වැඩි. හරි. ප්‍රශ්නාංක 7. ජීවීන්ගේ ජනනය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය කියන්නේ වැරදි. ඕපපාතික ජනනය පිළිබඳ ගැටලුව වසර 2000කට වඩා පැරණි. යෝ ඇරිස්ටෝටල් සහ කවුද වර්ජිල් කියන දෙන්නා ඕපපාතික ජනනය පිළිබඳව පුතේ අදහස ගේනවා. ඒ කියන්නේ ජීවය ඉබේ හට ගන්නවා. ඒක හරි. තෙතමනේ ඇති සෑම වස්තුවක්ම ජීවය අභිජනනය කරයි යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කරා. ඒකත් හරි. මල ගොන් නාඹෙකුගේ කුණු වෙන බඩවැල් වලින් මීමැස්සන් ජනිත වේයයි වර්ජිල් ප්‍රකාශ කර ඇත. හරි. ඒකත් හරි. 4 කුණු වෙන මාංශවල බිහිවන පණුවන් ඕපපාතික වූවන් නොව මැසි බිජු වලින් හටගන්න පිලවුන් බව. බිජු කියන්නේ අහවල් එකක් නෙවෙයි. බිජු කියන්නේ බිත්තර කියන එක. පිලවුන් බව ෆ්‍රැන්සිස්කෝ රෙඩි ප්‍රකාශ කර ඇත. හරි. 5 මධ්‍යසාර පැසවීමේදී මෙන් මානිකුත් පැසවීම වලදී ජීවාණු හේතු වන බව එමිල් රූ සහ යර්සින් හොයාගත්තා කියන එක පට්ටපල් බොරුවක්. එමිල් රූ සහ යර්සින් හොයාගත්තේ පුතේ වෙන මොකුත් නෙවෙයි. ගලපටලයට හේතු වෙන ජීවාණු. ගලපටල් රෝගයට හේතු වෙන ජීවාණු හොයාගන්න එමිල් රූ සහ යර්සින්. හරි.
මේ මධ්‍යසාර පැසවීමේ කතාවේදී උත්තරේ වෙන්නේ ලුවී පාස්චර්. මෙතනට ලුවී පාස්චර් ආව නම් කතන්දරේ හරි. රයිට්. උත්තරේ 5. ප්‍රශ්නාංක 7 උත්තරේ 5. ප්‍රශ්නාංක 7 උත්තරේ 5. රයිට්. හරි. ඊගාවට රූපික ආభాෂ වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තින්නේ රූපික ආభాෂ වලින්. රයිට්. රූපික ආభాෂ වලින්. උඩ පැන්නේ නැත්තම් බිම වැටෙන්නේ නැත. උඩ පැන්නේ නැත්තම් බිම වැටෙන්නේ නැත. බිම වැටි නැත. එහෙයින් උඩ පැන නැත. බලමු අපි මේක සංකේතකරණය කළා. උඩ පැන්නේ නැත්තම් බිම වැටෙන්නේ නැත. එතකොට එන්නේ ළමයි නිෂේධන P ගම්මේ නිෂේධන Q බිම වැටි නැත. ඊට පස්සේ උඩ පැන්නේ නැත්තම් බිම වැටි නැත. ඒ කියන්නේ නිෂේධන Q. රයිට්. එම නිසා උඩ පැන නැත. ඒ කියන්නේ නිෂේධන P. ඔන්න ඔහම ආකෘතියක් නෙන්නේ. හරි. එතකොට මේකේ තියෙන ආభాෂය මොකක්ද කියලා අහන්නේ පුතේ. මෙතන තියෙන අපරාංග ආభాෂය. අපරාංග ආభాෂය. හරි. අපරාංග ආభాෂය කියන්නේ අපරාංග ආభాෂය කියලා කියන්නේ සාධ්‍ය අවයවයේ මොකද්ද? සාධ්‍ය අවයවයේ අපරාංගය මොකක් විදියටද? පක්ෂ අවයව වශයෙන් පිළි අරගෙන පූර්වාංගය තියෙන විදියටම නිගමනයේ වශයෙන් පිළිගැනීම නේද? අපරාංග ආభాෂය තර්කාභාෂ පාඩමේදී උගන්වනවා. හරි. 9 නරූපික ආభాෂ වලින් අහලා තියෙන්නේ. නරූපික ආభాෂ. ඒකයික ආభాෂයට දාලා නිවැරදි අර්ථකථනය. සමූහ සහ ඒකයික කියලා දෙන්නෙක් ඉන්නවනේ. ඒකයිකයකට දාලා මොකද්ද? නිවැරදි අර්ථකථනය තමයි අහන්නේ. සමස්තය තුල ඇති ලක්ෂණ ඊට එක් ඒකකයේ තුල ඇතැයි නිගමනය කිරීම. එක් ඒකකය පළවෙනි එකේ තියෙන එක් ඒකකයනේ. දෙවෙනි එක සමස්තය තුල ඇති ලක්ෂණ ඊට අයත් එක් ඔන්න එතන වචන දෙකක් ඩබල් වෙලා තියෙනවා. එක් ඒකකයක් තුල ඇතැයි නිගමනය කිරීම. රයිට්. සමස්තය තුල ඇති ලක්ෂණ හරි. දැන් හිතන්නකො මෙන්න මේ උදාහරණය. යුද හමුදාව නොබියව ඉදිරියට ඇදෙයි. නෑ අපි එක පැත්තකින් වෙන එකක් ගමු. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්ෂයි. ඒ නිසා ඒක ඇතුලේ තියෙන ඒකකයන් දෙකකට අපි ඒක ආදේශ කරනවා. එහි ආරම්භක පිටිකරුවා සහ ආරම්භක පිටිකරුවන් යුගලයේ දක්ෂයි. එතෙහි නායකයා සහ උපනායකයා දක්ෂයි. පැහැදිලිද? සමූහය තුල තියෙන ලක්ෂණය ඒ සමූහය ඇතුළේ ඉන්න එක් සමාජිකයාට මොකද්ද? ආදේශ කිරීම නිසාවෙන් හට ගන්නා දෝෂය තමයි ඒකයික තර්කාභාෂය. එතකොට උත්තරේ හරිම උත්තරේ 2. එක් කියන එකම එන්න ඕන. එකක් ඇවිල්ලා හරියන්නේ නැහැ. පළවෙනි එක වැරදි වෙන්නේ ඒකයි. දෙවෙනි එක. එක වචනකින් ළමයි උත්තරේ වෙනස් වෙලා තියෙන්නේ. 9 උත්තරේ 2. ප්‍රශ්නාංක 10. මහනුවර පිළිකා වාට්ටුවේ සිට රෝගීන්ගෙන් 40%ක් පෙනහළු පිළිකාවෙන් පෙන්ලා යයි. එම පෙනහළු පිළිකා රෝගීන්ගෙන් 75%ක්. ඒ කියන්නේ 40%ක් පෙනහළු පිළිකාවෙන් ඉන්නවා. ඒ 40නුත් 75%ක්. දුම්පානයේ නිසා පිළිකා රෝගයේ වැළඳුණු අයයි. එයින් ලංකාවේ පිළිකා රෝගයේ වැළඳුණු අයගෙන් 30%ක්. දුම්පානයේ නිසා පිළිකා රෝගයේ සෑදුණු අය මේක ඔයාට 100ට ගානේ percentage එක හදලා ගන්නත් පුළුවන්. නැත්තම් ළමයි සාමාන්‍යයෙන් අපි මේක ගන්නේ නියදුම් දෝෂ සහිතයි කියන උත්තරේ. නියදුම් දෝෂ සහිතයි. හරි. ඒ කියන්නේ යොදාගත්ත නියදිය දෝෂ සහගතයි කියන එක. උත්තරේ 3. සංඛ්‍යානයේ ප්‍රශ්නයක්. සංඛ්‍යානයේ ප්‍රශ්නයක්. හරි. ප්‍රශ්නාංක 11 තියෙන සංඛ්‍යානයේ පාවිච්චි කළ දාතු ප්‍රශ්නයක් සූත්‍රයක් තියෙනවා. සූත්‍රය නේද? wx bar සමානයි sigma wx බෙදීම sigma w. මේ මෙහෙම තියෙන sigma. හරිද? යන සූත්‍රය අදාළ වෙන්නේ මධ්‍යයන් අපගමණයටද පරාසයටද අංක ගණිතමය මධ්‍යයනයටද බරකල මධ්‍යයනයටද සම්මත අපගමණයටද? පුතා අපි සූත්‍රات මතක තියාගන්න වෙනවා. මොකද ගිය අවුරුද්දේ A level paper එකේ ওই බරිත මධ්‍යයනය ගැනීම ලොකු හැල්ලක් ඇහැව්වා. ඒ හැල්ල අහන වෙලාවේ අපිට සූත්‍රය ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. තාම බෑ. අපි සංඛ්‍යානයේ පාඩම කරාට පස්සේ පුළුවන්. රයිට්. 11 වෙනි එකට උත්තරේ බරිත මධ්‍යයනයේ හේවත් බරකල මධ්‍යයනයේ බරිත මධ්‍යයනයේ හේවත් බරකල මධ්‍යයනයේ උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ප්‍රශ්නාංක 12. මධ්‍යකාලීන ආගමික යුගය තුල දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාථ කිරීම උදෙසා ඇරිස්ටෝටලියානු තර්කශාස්ත්‍රය යොදාගත් දාර්ශනිකයා අපේ පළවෙනිම ටියුට් එකේ ලොජික් කරන් දෙන ළමයින්ට දෙන පළවෙනි ටියුට් එකේ මූලික සංකල්ප වලට කලින් ඉතිහාස කතන්දරය ඇතුලේ මම දෙනවා ළමයි මධ්‍යකාලීන යුගයේදී දෙවියන් වහන්සේගේ පැවැත්ම සනාථ කිරීම සඳහා ඇරිස්ටෝටලියානු තර්කශාස්ත්‍රය පාවිච්චි කරනවා.
ඇරිස්ටෝටල්ගේ තර්ක කීපයක් තිබ්බා. අචල චාලක තර්කය, මූල හේතුක තර්කය, රටා තර්කය, හරිද? මේ වගේ තර්ක ටිකක් තිබ්බා. මේ තර්ක පාවිච්චි කරන මධ්‍යකාලීන යුගයේ දාර්ශනිකයෝ දෙවියන් වහන්සේගේ පැවැත්ම සාධනය කරන්න. එහෙම පාවිච්චි කරපු මධ්‍යකාලීන යුගයේ දාර්ශනිකයා කවුද කියලා ඔබෙන් අහන්නේ. එතකොට උත්තරේ වෙන්න ඕන ශාන්ත තෝමස් ඇක්වයිනාස්. උත්තරේ අංක 1. ශාන්ත තෝමස් ඇක්වයිනාස්. මේ ශාන්ත ඔගස්ටින්ගේ පොතක් තියෙනවා City of God. දෙවියන්ගේ නගරය. ඔගස්ටින්ගේ පොත. City of God දෙවියන්ගේ නගරය. හරි. මාටින් ලූතරලා තමයි පල්ලියේ බලයට විරුද්ධව මොකද්ද? ප්‍රොටෙස්ටන්ත ප්‍රතිසංස්කරණය ගෙනාපු කට්ටිය. හරි. right 13. සාපේක්ෂකවාදී පෝල් ෆයරාබන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය විධික්‍රමවල සාපේක්ෂකවාදය තෝමස් කූන්, පෝල් ෆයරාබන්, රසල් හැන්සන්, ස්ටීවන් ටූල්මී සහ මයිකල් පෝලයින්. මෙන්න මේ පස් දෙනා තමයි. ඒකිනුත් අපි සිලබස් එකක් විදිහට දැවැන්තව අධ්‍යයනය කරන්නේ කූන් සහ ෆයරාබන් ගැන විතරයි. හරි. බලමු ෆයරාබන්ගේ අදහස් පිළිබඳ නිවැරදි කතාව. යම් අධ්‍යයන ශ්‍රේෂ්ඨයක් මොහුකුරා ගිය, කියන්නේ දියුණු වෙන විද්‍යාවක් බවට පත්වන්නේ ඒ විද්‍යාවට පදනම්වාදය බිහිවීමෙන් යන අදහස් ඉදිරිපත් කළ දැනත්තා. එහෙම කිව්වේ තෝමස් කූන්. හරි. එහෙම කිව්වේ තෝමස් කූන්. දෙවෙනි එක පදනම්වාදයක් කියන්නේ සුපර්යාප්තවාදයක්. එහෙම කිව්වෙත් තෝමස් කූන්. හතරවෙනි එක විද්‍යාවක පදනම්වාද වෙනස් වීම විද්‍යාවේ විප්ලවයක් ලෙස. එහෙම කිව්වෙත් තෝමස් කූන්. පස්වෙනි එක අදිතලවාද සුපර්යාප්තවාදසේ හැදින්විය යුතු බව කීත නැත්තා. බලමු අපි තුන්වෙනි එක විධික්‍රමයේ පිළිබඳ අරාජිකවාදී දෘෂ්ටියක් හෙළුව නැත්තා. පුතේ හරිම උත්තරේ 3. ෆයරාබන් කිව්වේ සුපර්යාප්තවාද අදිතලවාද වෙන්න ඕනි. මොකද කෝන් සුසමාදර්ශී පදනම්වාදයක් නැත්නම් සුපර්යාප්තවාදයක් ගැන කෝන් කතා කරද්දී ෆයරාබන් කිව්වේ අදිතලවාද ගැන. හැබැයි අරාජිකවාදී දෘෂ්ටිය ගෙනාවේ හරි ෆයරාබන්. අරාජිකවාදී දෘෂ්ටිය ගෙනාවේ. ෆයරාබන් ලියනවනේ ග්‍රන්ථ දෙකක්. එකක් විධික්‍රමයට විරුද්ධව against method. ඒ කියන්නේ විධික්‍රමයේ ඕනේ නැහැ. අරාජිකවාදයක් කියන්නේ ඒක. අරාජිකවාදයක් කියන්නේ විද්‍යාවට පොදු විධික්‍රමයක් නැහැ. උජ්ජමනවාදය මොකද්ද? ජීව විද්‍යාවට ඕකේ වුණාට භෞතික විද්‍යාවට සමාජීය විද්‍යාවට ඒකීකරණ කරන්න දෙයක් නැහැ. නිගාමී සත්‍යක්ෂණ අසත්‍යක්ෂණ භෞතික විද්‍යාවට ඕකේ වුණාට සමාජ විද්‍යාවට සහ ජීව විද්‍යාවට යොදා ගන්න බෑ. විද්‍යාවේ පොදු විධික්‍රමයක් තියෙනවා නම් ෆයරාබන්ගේ තර්කය හැම විද්‍යාවකටම එක හා සමානව යොදා ගන්න පුළුවන්. පොදු විධික්‍රමයක් නැති එක ෆයරාබන් හඳුන්වන්නේ අරාජිකවාදයක්. පැහැදිලිද? අරාජිකවාදයක්. right. උත්තරේ 3. ප්‍රශ්නක 14 කාඩ් කුට්ටමකින් අනුක්‍රමික ලෙස කොළ දෙකක් අදී සම්භාවිතාවයෙන් ප්‍රශ්නයක්. අනුක්‍රමික කියන්නේ පුතා පිළිවෙලට. අනුක්‍රමික ලෙස කොළ දෙකක් අදී අදිනලද කොළයක් ආපසු දාන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනියට ඇද්ද කොළේ පැත්තකින් තියලා තමයි අනික් කොළේ අදින්නේ. කලින් ඇදපු කොළේ ආයේ දාන්නේ නැහැ. right. ඒ කොළ දෙකම හාරතයක් වීමට ඇති සම්භාවිතාවය. ඒ කියන්නේ අදිනලද කොළ දෙකම හාරතයක් වීමේ සම්භාවිතාවය. ඔබ දන්නවා හාරත තියෙන්නේ කුට්ටමටම 13යි. ස්කෝප 13යි, හාරත 13යි, කලාබර 13යි, රුහිත 13යි. right. බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. ප්‍රශ්නංක 14 අදිනලද කොළ දෙකම හාරතයක් වීමනේ අහන්නේ. හරි. එතකොට ළමයි පළවෙනි කොලේ අපි ගමුකෝ පළවෙනි කොලේ. අපි දන්නවනේ පළවෙනි කොලේ කොළ 52යි. පළවෙනියට අදින කොලේ හාරතයක් වෙන්න තියෙන සම්භාවිතාවය 52න් 13යි. කොළ 13ක් හාරත තියෙනවනේ. හරි. ඊට පස්සේ ඒක තියලා දැන් කුට්ටමේ කොලයක් අඩු වෙලානේ පුතේ 52ක් නේ. දැන් තියෙන්නේ 51යි. දැන් පළවෙනි එක හාරත නම් ආයි කුට්ටමෙත් තව හාරත 13ක් නෑනේ. 12යිනේ තියෙන්නේ. එකක් ඇදලා ඉවරයිනේ. එහෙනම් උත්තරේ 5. හරි ලේසි. 52කින් 13ක් වැඩි කිරීම 51කින් 12. 14 උත්තරේ 5. ප්‍රශ්නාංක 15. විද්‍යාවේ පරීක්ෂණක පාඩමේදී උගන්වන එකක් පාලිත කණ්ඩායම් ක්‍රමය ගැන. නේ පාලිත කණ්ඩායම් ක්‍රමය ගැන. පාලිත කණ්ඩායම් ක්‍රමය. right. 15. වැරදි කියන්නේ අහන්නේ. ලුවී පාස්ටර් ජල බීතිකාව වැළැක්වීමට සොයාගත් එන්නතේ යෝග්‍යතාවයේ පරීක්ෂා කරේ පාලිත කණ්ඩායම් ක්‍රමයකින් හරි. නිවැරදි. ස්වභාවික විද්‍යාව නිසා පමණක් යොදා ගනී කියන එක වැරදි. සමාජීය විද්‍යාවේ W ඩෙමන්ඩ් කරානේ. 3. දොස්තර බැන්ටින් සහ බෙස් දේවැඩියා රෝගී තත්ත්වයේ පාලනයට ඉන්සියුලින් කලින් කිව්වේ අයිලටින් පස්සේ ඉන්සියුලින් උනා.
හෝමෝනේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම හරි. මම ඊයේ මේ ටික දුන්නා, නෝට් එකේ දුන්නා. කිසියම් රෝගයක් සුව කිරීමට ඖෂධයට හැකියාව මයින්න පුළුවන් ක්‍රමයක් මේක හරි. ඉගැන්වීමේ ශිල්ප ක්‍රම, ඒ කියන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවට මෙයා බලපානවා හරි. අධ්‍යාපන මනෝවිද්‍යාවෙත් මේ ක්‍රමේ භාවිතා වෙනවා. උත්තරේ 1. සෝරි 1 නෙමෙයි 2. ස්වභාවික විද්‍යාව නිසා පමණක් නෙමෙයි සමාජීය විද්‍යාවලත් මේක භාවිතා වෙනවා. ඒ වගේම පාලිත කණ්ඩායම් ක්‍රමේ නිරීක්ෂණමය ලක්ෂණක් තියෙනවා, සම්පරීක්ෂණමය ලක්ෂණක් තියෙනවා. ඒ නිසා තමයි දෙකටම ඕකේ වෙන්නේ. ප්‍රශ්න අංක 16ට උත්තරේ දාන්න. ප්‍රශ්න අංක 16ට උත්තරේ දාන්න. හදපු කට්ටිය 16ට උත්තරේ දාන්න. හදන්න ඕනිද? 2 කියලා කියනවා. හරි. අනිත් අයත් දාන්න පුතේ. හරි. උත්තරේ අංක 2. මම ඔක හදන්න ඕනිද? හදන්න ඕනිද? හදන්න ඕන නම් කියන්නේ හදලා පෙන්නන්නම්. හදන්න ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්නේ හදලා පෙන්නන්නම්. හොඳයි ඈ. මම මේ බලන්නේ ඔයාලා පේපර් එක කරාද කියලා. හදන්නකෝ සර්. හා. හරි. හදලා පෙන්නන්නම් ඈ. මම මේ උත්තර දාන්න කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔයා මේක කරලාද කියලා මම බලන්නේ. හරි. ඔක සප්‍රමාණද ළමයි? හදපු කට්ටිය කියන්නේ සප්‍රමාණද කියලා? ඇන්දේ නැද්ද? හරි. මං ඇදලත් පෙන්නන්නම්කෝ. සමහර පසුබිම් මුදල් ඇති ඒවා නොවේ. ඕ එකක්නේ. ඕ එකක්. එතකොට මේක හරි. දෙවෙනි අවයවයේ සමහර පසුබිම් ආරක්ෂිත ඒවා නොවේ. ඒකත් ඕ එකක්. මේකත් හරි. නිගමනයේ ආරක්ෂිත දේ මුදල් ඇති ආරක්ෂිත දේ මුදල් ඇති ඒවා නොවේ. එතකොට CB මේකත් හරිනේ. ඇඳලා බලමු. A B C B නොවන ඒට කතිරයක් එන්න ඕන. B නොවන ඒට කතිරයක් නේ. B නොවන ඒ කිව්වහම පුතේ ඇති වෙන්නේ මෙන්න මේ ටිකනේ. මම මේ දම් පාටින් පාට කරන ටිකනේ. B නොවන ඒට කතිරයක්. එතකොට ඡේදනය වෙලා නම් ඡේදිත රේඛාව උඩ දාන්න. ඔතනට එන්නේ. පැහැදිලිද? මෙතනට දැම්මොත් වැරදි ඈ. මෙහෙ දැම්මොත් වැරදි. ඡේදිත රේඛාවක් තියෙනවා නම් රේඛාව උඩින් දාන්න. හරි. ඊගාව එක C නොවන ඒට කතිරයක්. C නොවන ඒට කතිරයක්. එතකොට එන්නේ මෙතනට. හරි. ඊට පස්සේ අපිට කියන්නේ C ගේ B ගේ පොදු කොටස පාට වෙලාද? නෑනේ ළමයි. නිෂ්ප්‍රමාණයි. නිෂ්ප්‍රමාණයිනේ. නිෂ්ප්‍රමාණයි. හරි. නිෂ්ප්‍රමාණයි. ගැටලු තියෙනවා නම් අහන්න ඈ. 17
සාපේක්ෂකවාදී රසල් හැන්සන්ගේ ප්‍රකාශනයකි වරින් වර පදනම්වාද වෙනස් වේ. බලමු අපි ඊට පස්සේ පදනම්වාද අධිතලවාදයේ ෆයිරාබන් නේ ළමයි. මේක කූන් මේක ෆයිරාබන්. තුන්වෙනි එක විද්‍යාඥයන් පදනම්වාදයන් පිටා පර්යේෂණ කරයි කූන්. නිරීක්ෂණ භාෂාව පමණක් නො නිරීක්ෂණයේ සාපේක්ෂ ප්‍රත්‍යක්ෂයකි. ඒක තමයි ළමයි රසල්ගේ ප්‍රකාශනය. 4 උත්තරේ. අනියමයන් එකතු විට අර්බුද ඇති වේ කියන්නේ කූන්. උත්තරේ 4. රසල් හැන්සන්ගේ ප්‍රකාශනයේ 4. නිරීක්ෂණ භාෂාව පමණක් නො නිරීක්ෂණයේ සාපේක්ෂ ප්‍රත්‍යක්ෂයකි කියන්නේ හැන්සන්. ප්‍රශ්නාංක 18 සංවාක්‍යයක නිගමනය මොකද්ද? හිස්තනක් හෝ හිස්තනක් ප්‍රස්තුතයක් වුවහොත් අයථා සාධ්‍ය පදාභාෂය ඇති නොවේ. හිස්තැන් වලට සුදුසු පිළිතුර 18 මොකක්ද ඔයාලා දාපු උත්තර? හදලා බලන්න වෙනවනේ. එක එක දාලා බලමු. අයථා සාධ්‍ය පදාභාෂය ඇති නොවේ කියලානේ කියන්නේ නේද? හරි. බලමු අපි. නිගමනයේ SP නේ එක වෙනස් වෙන්නේ නැහැ. සාධ්‍ය පද කියන්නේ මෙතනනේ. එතකොට ළමයි නිගමනය මොකක් හෝ ප්‍රස්තුතයක් වුණොත් බලමු අපි. ඒ කියන්නේ නිගමනයේ අව්‍යාප්ත වෙන එකනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ළමයි ප්‍රතිජානන ප්‍රස්තුතවලදී නැත්තම් ඔව් අපි ගත්තොත් එහෙම A සහ I කියන දෙන්නගේ හරි. A ආවත් I ආවත් මොකද වෙන්නේ කියලා බලමු. නිගමනයේ A ආවොත් වෙන්නේ ධනයි ඍණයි. I ආවොත් ඍණයි ඍණයි. එතකොට මේ ප්‍රතිජානන ප්‍රස්තුතවල පුතේ පොදු ලක්ෂණයක් තමයි වාචකයේ අව්‍යාප්තයි. උත්තරේ එන්න ඕනේ A සහ I. උත්තරේ 5. උත්තරේ 5. A සහ I. ඒකේ විකල්ප උත්තර තියෙනවා නම් දාන්න. වෙන උත්තර තියෙනවා නම් දාන්න. අයිතා සාධ්‍ය පද කියන්නේ P ව්‍යාප්ත වෙන්න බෑනේ. P නේ සාධ්‍ය පදේ නේ. 19 විද්‍යාවේ ආරම්භය සම්බන්ධයෙන් නිවැරදි නොවන කියන්නේ වැරදි ප්‍රකාශනය. සයන්ස් යන ලතින් භාෂාවේ ස්කිර යන වචනෙන් මිදී ආවකි හරි. විද්‍යාවේ ආරම්භක යුගයේ ආසන්න වශයෙන් ග්‍රීක යුගයට ලඝු කරයි හරි. හැබැයි පුතා නවීන විද්‍යාව කියලා ඇහුවොත් 16 වෙනි සියවස මුල් වර්ග දවස් පැය 24කට බෙදීම හා කෝණමානය 180 බැබිලෝනියන් වරු හරි. විද්‍යාව ආරම්භ වූ මුල් යුගය තුල විශ්වවේදයේ සම්බන්ධයේ වැදගත්කමක් දුන්නා හරි. ඒක තමයි අර ග්‍රීකයේ කට්ටිය කිව්වේ. ලෝකය ජලයෙන්, ලෝකය වායුවෙන්, ලෝකය අංක වලින්, ලෝකය අසීමිතයෙන්, ලෝකය ගින්නෙන් හරි. ග්‍රීක යුගයේ ඉදිරිපත් වූ විද්‍යාත්මක මත සියල්ල අදවලට බැහැර වී ඇත වැරදි. පුතේ ග්‍රීකයේ ඉදිරිපත් වෙච්ච අදහස් තියෙනවනේ දැන්. මෙයා කවුද? ඇරිස්ටාකස් සූර්යකේන්ද්‍රවාදයක් ගැන කතා කරා. ඒක තාම තියෙනවා. පයිතගොරස්ගේ ප්‍රමේය තාම තියෙනවා. අපි තාම ඉගෙන ගන්න ඕනේ. හරි. රයිට්. 5 වැරදි. 5 වැරදි. ප්‍රශ්නාංක 20 තර්ක ශාස්ත්‍රය අමූර්ත ස්වභාවයක් ඇති විෂයක්සේ හැඳින්වීමට හේතු වන්නේ පුතේ තර්ක ශාස්ත්‍රය විතරක් නෙවෙයි ගණිතයටත් ওই කතන්දරය අදාළයි අමූර්ත කියන එකේ තේරුම මම කියා දෙන්නම්. අමූර්ත කියන එකේ තේරුම ළමයි සිංහලෙන් කියනවට වඩා ලේසි ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න එක. අමූර්ත කියන්නේ not real. not real. එහෙම නැත්නම් අපි තේරුම් ගමු virtual කියලා. virtual මේකට සිංහලෙන් කියනවා නම් කියන්නේ අතත්‍ය. සැබෑ නොවන කියන අදහසක්. තත්ත්‍ය කියන්නේ සැබෑ. පවතින තත්ත්‍ය. අතත්‍ය කියන්නේ එහෙම නෙවෙයි. virtual කියන්නේ මට තේරෙනවානේ මොකද්ද virtual කියලා කියන්නේ ව්‍යාජ වගේ එකක්. not real කියන්නේ සැබෑ පැවැත්මක් නැහැ වගේ එකක්. එතකොට තර්ක ශාස්ත්‍රයේ අමූර්ත ගණිතයටත් මේක අහනවා. ස්වභාවයක් ඇති විෂයක්සේ හැඳින්වීමට හේතු වෙන්නේ. දෙක නෙවෙයි. මේක නෙවෙයි. right. මෙතන උත්තරේ වෙන්න ඕනේ රූපික ස්වභාවය ගැන විතරක් හදාරන හින්දා. උත්තරේ 3. රූපික ස්වභාවය ගැන විතරයි හදාරන්නේ. උත්තරේ 3. නේද? උත්තරේ 3. ප්‍රශ්නාංක 21 8 දෙනෙකුයින් යුත් කණ්ඩායමක 4 දෙනෙකුට පළමු වන දෙවන තුන්වන හා හතරවෙනි ස්ථාන ලැබී ඇත. ස්ථාන ලැබිය හැකි විධි ගණන ඔයාලට සම්භාවිතාවයේ පාඩමේදී මම උගන්වනවා ක්‍රමාරෝපිතය, සංකරණ සහ සංයෝජන. මේකෙන් මේ ක්‍රම වලින් තමයි අපි මේවා හොයන්නේ. මම ඒක උගන්වන්නම් ඔයාලට.
සාමාන්‍යයෙන් ගත්තාම 8 දෙනෙකුෙන් යුත් කණ්ඩායමක මේක සංකරණ වලින් අපි හදන්නේ 8 දෙනෙකුෙන් යුත් කණ්ඩායමක 4 දෙනෙකුට පළමුවන දෙවන තුන්වන හා හතරවන ස්ථාන ලැබී ඇත. ස්ථාන ලැබිය හැකි විධි ගාන කොපමණද? 8ක් ඉන්නවා. ඒකෙන් 4 දෙනෙක්ට තමයි first place, second place, third සහ fourth හම්බෙන්නේ. එතකොට 8ක් ඉන්නවා. අපි නිකන් නම් කරගමු පුතේ මෙහෙම උක. මෙහෙම නම් කරගමුද අපි? A කියලා කෙනෙක් ඉන්නවා, B, C, D, E, F, G, H කියන එකත් ගමු 8යි එතකොට. A, B, C, D, E, F, G, H 8යි. 8ක් ඉන්නවා. මේකේ අහන්නේ මෙහෙම දෙයක්. 4 දෙනෙක් තමයි ප්ලේස් ගන්නෙ. දැන් අපිට හිතන්න පුළුවන් මෙහෙම. A, B, C, D කියන්නේ ඔන්න 4 දෙනෙක් ප්ලේස් ගන්න එක. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකක්ද දන්නවද? මේ තව විදිහක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් නේද? මේක තව විදිහක්. මේක තව විදිහක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකද්ද? මෙන්න මේක තව විදිහක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මේක තව විදිහක්. ඔය වගේ ආකාර කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. right? හදන විදිහත් මම ඔයාලට දෙන්නම්. හදන විදිහත් මම ඔයාලට දෙන්නම්. අපි එතකොට ඔගේ සූත්‍රයකට ආදේශ කරලා ගන්න පුතා. right? P 8 මෙතනින් ගන්නේ 4. ඔක්කොම ඉන්නේ 8යි. 4 දෙනෙක් ගැන තමයි අහන්නේ. සමානයි. 8 ක්‍රමාරෝපිතය බෙදීම 8 ඍණ 4 8 ක්‍රමාරෝපිතය 4 දක්වා අපි ගෙනියනවා. 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 4. ඊට පස්සේ පුතා මේ ටිකේ කෙනෙක් වැඩි කරලා එන අගය දැන් මෙතන 8 ඍණ 4 නේ යට තියෙන්නේ. එතකොට 4 ක්‍රමාරෝපිතේ මොනවා වෙනවද? බෙදෙන්න ඕන. එතකොට ඔයාලට උත්තරයක් එනවා. ඔයාලට උත්තරයක් එනවා 1680යි. 1680යි උත්තරේ. හදලා බලන්න. වෙලා යන නිසා මම මේවා වැඩි කර ඉන්නේ නැහැ. සූත්‍රය ලියාගෙන මේ ආදේශ කරන්න. එතකොට ඔයාලට උත්තරේ එනවා. right. හරි. අපි යන් ඊගා ප්‍රශ්නෙට 22. 22 අපිට ගිය සතියේ වගේ ප්‍රශ්නයක පේපර් එකක් හම්බුණා මට මතකයි. මිල්ගේ අවශේෂ රීතිය විද්‍යා ඉතිහාසයේ ගවේෂණයන් ගණනාවකට සහාය වී ඇත පහත ඒවා අතුරින් ඊට අදාළ නොවන එක. මම මෑත කතා කරා ඔයාලත් එක්ක ඕක. නෙප්චූන් ග්‍රහය සොයා ගැනීම හරි, ආගන් වායුව සොයා ගැනීම හරි, විටමින් K සොයා ගැනීම හරි, රේඩියම් සොයා ගැනීම හරි. ඔය කුකුල් පැටවුන්ට වැළඳෙන පොලිකියුරිටින් රෝගයේ හේතු සොයන්න අවශේෂ රීතිය නෙමෙයි දායක වෙන්නේ. හරිද? right. ඒකට දායක වෙන්නේ හරිද? අන්වය රීතිය. right. එක්මාන් කියන කෙනා තමයි මේ පරීක්ෂණය කරන්නේ. අන්වය රීතිය, ව්‍යතිරේක රීතිය. හරි. ඒකාබද්ධ හේවත් සහභාගී පරිවර්තන රීතිය නේද? ඊට පස්සේ අවශේෂ රීතිය. හරි. ඔයගේ තියෙනවා රීතීන් 5ක් තියෙනවා. right. උත්තරේ 5. ප්‍රශ්න අංක 22 මෙරට දඬුවම් ක්‍රමයන් පිළිබඳව නිවැරදි නොවන ප්‍රකාශය වන්නේ නිවැරදි නොවන කියන්නේ වැරදි එකනේ අහන්නේ පුතා. නේද? වැරදි එක අහන්නේ. ඒ අපරාධයන්ට අදාළ දණ්ඩනයන් විග්‍රහ කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේය. හරි. මං ඊයේ දුන්නා දණ්ඩ නීති සංග්‍රහය මොකද්ද? ක්‍රියාත්මක වෙන දණ්ඩ නීති සංග්‍රහය. මොකද්ද ළමයි ක්‍රියාත්මක වෙන දණ්ඩ නීති සංග්‍රහය? ඊයේ නෙමෙයි පෙරේදා දුන්නා මට මතකයි. හරි. 1883 අංක 2 දරන දණ්ඩ නීති සංග්‍රහය ලියා ගන්න. නීතිය පාඩමේ ප්‍රශ්නයක් මේ. 1883 අංක 2 දරන දණ්ඩ නීති සංග්‍රහය සහ ඊට වරින් වර එකතු වෙච්ච සංශෝධන. ඔක තමයි දැන් ක්‍රියාත්මක වෙන දණ්ඩ නීති සංග්‍රහය. හරි. එතකොට ඒක නිවැරදි. දඬුවම් පැමිණීමේ මූලික අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතුයි කියන එක වැරදි පුතා. දඬුවම් පැමිණීමේ මූලික අධිකරණ බලය දෙන්නේ මහේස්ත්‍රාත්, මැජිස්ට්‍රේට් කෝර්ට්. මහේස්ත්‍රාත් එක වැරදි.
තුන හරි අධිකරණයක් මගින් නියම වූ යම් දඩුවමක් පිළිබඳ අතෘප්තිකර පාර්ශවයකට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක හරි. ඇපිල් එකක් දාන්න පුළුවන්. එක හරි තුන හරි. හතර අධිකරණ බලය නැමැති වැරදි පිළිබඳව නිගමන හා දඬුවම් කිරීමේ බලය ඇත්තේ මහා අධිකරණයටයි. ඒකත් හරි. රයිට්. පහ පැරණි සමාජ ක්‍රමයන්හි බොහෝ දඬුවම් නීතිමය වශයෙන් ලබා නොදුන් අතර සමාජීය වශයෙන් දුන්නා. බ්‍රහ්ම දණ්ඩනය, වරිග තහංචිය, පිටුවහල් කිරීම ඒවා තමයි පැරණි සමාජ ක්‍රමවල දඬුවම්. එතකොට උත්තරේ මේකේ 3. 3 නෙමෙයි පුතා 2. 2. 23 2. පැහැදිලිද? රයිට්. ප්‍රශ්නාංක 24 ಭಾರತೀಯ තර්ක ක්‍රමයේ පිළිබඳ එකග විය නොහැකි කාරණාව. ගොඩාක් ගුරුවරු උගන්වන්නේ නැහැ මේවා. ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රය උගන්වන්නේ නැහැ. ප්‍රශ්න එනවා. ಭಾರತೀය තර්ක ක්‍රමයේ පිළිබඳ එකග වෙන්න බැරි කාරණාව. කාලයට නියත බවක් පිළිගන්නා දර්ශනයේකී ආජීවක දර්ශනයේ හරි. ආජීවකයන්ගේ තර්ක ක්‍රමයේ ලියා ගන්න පුතේ ආජීවකයන්ගේ තර්ක ක්‍රමයේ ත්‍රිකෝටික. ත්‍රිකෝටිකයක් ආජීවකයන් ගාව තිබ්බේ. ඇත නැත ඇතමෙන්ම නැත ඕනෑම දෙයකට විය හැකි අවස්ථා තියෙන තුනක් කියලා තමයි ආජීවකයන්ගේ කතාව ත්‍රිකෝටිකයක්. හරි. ජෛන තාර්කික චින්තනයේ අනේකත්වවාදයක් මත ගොඩනැගුණා කියන එක හරි. හරි. ජෛන සප්තභංගී ණය ක්‍රමේ නැත්තම් සයාද්වාදයේ මතක ඇති ඔයාලට. සයාද් අස්ති, සයාද් නාස්ති, සයාද් අවකල්ය, අවක්තව්‍ය නේද? ඔය වගේ යනවා. තුන තර්කයේ ඇසුරෙන් ලබන නිගමනයේ බහුවිතාවයෙන් යුතු බව බෞද්ධ මතයයි. රයිට්. ඒකත් සාමාන්‍යයෙන් අපි හරි කියලා තමයි ගන්නෙ. හරි ඒක හරි. 4 Hindu තාර්කික විග්‍රහයන් මූලික වශයෙන් ප්‍රත්‍යක්ෂ අනුමානයේ අනුපලබ්ධි කාරණ භාව්‍යාප්තති හේත්වාභාස යන මූලික තාර්කික සංකල්පයෙන් යුක්තයි. හරි. ඒක හරි. පස්වෙනි එක ಭಾರತೀಯ තර්කණයේ අනුමානය උදෙසා මූලිකත්වයේ ලබා දෙන අතර ප්‍රත්‍යක්ෂය සම්පූර්ණයෙන් බැහැර කරයි කියන එක වැරදි. ප්‍රත්‍යක්ෂය පාවිච්චි කරනවා ಭಾರತೀය තර්කණය නේ. සංශේවාදීන්ගේ තර්ක ක්‍රමයේ චතුස්කෝටිකයක්. ඒක තමයි පස්සේ කාලේ කොහාට එන්නේද? බෞද්ධ තර්ක ක්‍රමයේ බවට පත් වෙන්නේ. ඇත නැත ඇතමෙන්ම නැත ඇත්තේද නැත නැත්තේද නැත. නේ? බුදුහාඳුරුවන්ගෙන් ඇවිල්ලා බමුණෙක් අහනවා ලෝකයේ පිළිබඳව. බුදුහාඳුරුවෝ කියන ලෝකයේ අන්තයි, ලෝකයේ අනන්තයි, අන්තමෙන්ම අනන්තයි, ලෝකයේ අන්තත් නැහැ, අනන්තත් නැහැ. චතුස්කෝටිකයක්. පැහැදිලිද? 4ක් තියෙනවා. මේ සමස්තය එකතු වෙනකොට බහුවැගයුම් ක්‍රමයක් තමයි ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රයේ තිබ්බේ. ආජීවකයන්ගේ 3යි, ජෛනයන්ගේ 7යි, සංශේවාදීවත් බෞද්ධකේ කීයද 4යි. ඔක්කොම එකතු වුණාම බහු කියන්නේ බොහෝ ගොඩයි බහුවැගයුම් ක්‍රමයක්. හැබැයි පුතා ඇරිස්ටෝටලියාම තර්ක ශාස්ත්‍රය නැත්නම් බටහිර තර්ක ශාස්ත්‍රයේ ඇගයුම් දෙකයි තිබෙන නිසා අපි කියනවා ද්විඇගයුම් තර්ක ශාස්ත්‍රයක් නැත්නම් ද්විකෝටික තර්ක ශාස්ත්‍රයක් තමයි ඇරිස්ටෝටල්ගේ. රයිට්. 24 උත්තරේ 5. 24 උත්තරේ 5. අපි යනවා ප්‍රශ්න අංක 25. මේක ටීචර්ස් ගයිඩ් එකෙන් මම ගත්ත එකක්. දෙකේ ඉරට්ටේ සංඛ්‍යාවක් වුණ අතර තුන ප්‍රථමක සංඛ්‍යාවකි. මේ නිවැරදිව නිරූපණය කර ඇත්තේ පුතේ 25ට උත්තරයක් දාන්න. 25ට උත්තරයක් දාන්න. දාන්නකො 25ට උත්තරයක්. රයිට්. එක කියලා කියනවා. හරි බලමු. 25 දෙකේ ඉරට්ටේ සංඛ්‍යාවක් වන අතර තුන ප්‍රථමක සංඛ්‍යාවකි. මේ නිවැරදිව බලමු අපි දෙක ඉරට්ටේ සංඛ්‍යාවක්. දෙක කියන්නේ x නේ. x අයත්තේ ඉරට්ටේ සංඛ්‍යා වර්ගයට ඊට. තර තුන ප්‍රථමක සංඛ්‍යාවක්. තුන කියන්නේ y. y අයත් වෙන්නේ b ට. මේ නිවැරදිව සංකේතකරණය කරලා තියෙන්නේ මොකේද කියලා අහන්න. හරි. පුතේ දෙක උත්තරේ. ඇයි? මේ xy දාන්නේ ඡේදිත රේඛාවේ තමයි කතිරේ වගේ තමයි. තේරුණාද? කතිරේ වගේ තමයි. උත්තරේ 2. 25 උත්තරේ 2. ඕවා වරද්දන්න එපා ඕවා වරද්දන්න එපා. අපි යනවා ඊගාව එක සත්‍ය චක්‍ර වක්‍ර ක්‍රමයට අනුව හදන්න තියෙන්නේ. මේක හදපු කට්ටිය දාන්න උත්තරේ 26ට උත්තරේ. හැදුවේ නැත්තම් මොකක් කරන්නද දැන් හදන්න? පියදාස හෝ මාටින් සොරකමට සම්බන්ධ නමුත් ඔවුන් දෙදෙනාම සොරකමට සම්බන්ධ නැත. හරි. PV ඕචක කියෝ එහි නිගමනයේ තර්කයක් තියෙන්නේ පියදාස සොරකමට සම්බන්ධ නම්මානම් පමණක්. උබේගම් මේ මාටින් සොරකමට සම්බන්ධ නැත.
මේ තර්කයේ වක්‍ර සත්‍ය චක්‍ර ක්‍රමයට අනුව හදන්න. හදපු කට්ටිය උත්තරේ දාන්න, හදපු නැති කට්ටිය දැන් හදන්න. බෝඩ් එක බලාගෙන හදන්න. right. එක කියලා කියනවා කවුද? මිලක්ෂි හදලා තියෙන්නේ. very good. බලමු. විනාඩි දෙකක් දෙන්නම් අනික කට්ටිය හදන්න. හරි. ළමයි උත්තරේ එන්නේ අංක 1 සප්‍රමාණයි. පියදාසව මාටින් සතකමට සම්බන්ධ නමුත් P වියෝජක Q සංයෝජක නමුත් කියද්දි සංයෝජක ඔවුන් දෙදෙනාම සරකමට සම්බන්ධ නැත. මෙහෙම ආවනම් පුතේ ඔකේ සංකේතකරණය වෙනස් වෙනවා. දෙදෙනාගෙන් එකයි කුවත් කියලා ආවන වත්වත් අවස්ථාවක් නේ. එතකොට සංයෝජකයක් ඇතුලෙන් නිෂේධනය වෙනවා. නේද? මෙතන එහෙම නෙමෙයි. පිටින් සංයෝජකයේ පොදුවේ නිෂේධනය වෙනවා. උත්තරේ අංක 1 මං හදන්නේ නෑ. ඔයාලට පුළුවන්. නේ? සත්‍ය චක්‍ර කියන්නේ දැන් 26 ළමයිනුත් දන්නවා. සප්‍රමාණයි. හදලා බලන්න. 28 රුක්සටහන් වලට දාලව මේක පුතේ රුක්සටහනින් හදන්න මෙහෙම ප්‍රශ්න එනවා අඩුයි මම පේපර් එකට දාන්නේ ඇයි ඔයාලට පොඩ්ඩක් අත පරණ දේවල් ආයේ මතක් වෙන්න එපයි නේද ඒකයි පේපර් එකට දාන්නේ නේ එතකොට මේක රුක් වලින් හදන්නත් පුළුවන් ඔයාට මොකෙන්ද සත්‍ය චක්‍රයෙන් හදන්නත් පුළුවන් මොකෙන් හදුවත් පුතේ නිගමනය එකයි තේරුණාද සත්‍ය චක්‍රවලම වැඩි දිනුවක් මේ රුක්සටහන් කියලා කියන්නේ එතකොට මොකෙන් හදුවත් නිගමනය එකයි පැහැදිලිද හරි right එතකොට 27ත් උත්තරේ සප්‍රමාණයි සංකේතකරණය කරලා හදලා බලන්න. වෙලාව යන නිසා මම හදන්නේ නැහැ. අමාරු කෙනෙක් ඉන්නවා නම් කියන්න මම හදලා පෙන්නන්නම්. right 27 උත්තරේ 1. 28 ව්‍යාඛ්‍යාන සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනය පුතේ ව්‍යාඛ්‍යානයක් කියන්නේ පැහැදිලි කිරීමක්. ව්‍යාඛ්‍යාන වර්ග 5ක් තියෙනවා. ව්‍යාඛ්‍යානයක් කියන්නේ පැහැදිලි කිරීමක්. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් හේතුමය ව්‍යාඛ්‍යානය කියලා එකක් තියෙනවා. එතකොට ඒකෙදි වෙන්නේ හේතුව පැහැදිලි කරනවා. හරි? ඉහළ සිට යමක් පහළට පතිත වෙන්නේ ගුරුත්වාකර්ෂණයේ හේතුවෙන්. ගුරුත්වාකර්ෂණයෙන් යන්නේ ඒක හේතුමය ව්‍යාඛ්‍යානයක්. හේතුව කියනවනේ. පැහැදිලිද? බලමු අපි.
නිවැරදි එකනේ අහන්නේ. සාක පත්‍ර කොළ පැහැ ගැන්වෙන්නේ ඇයි? සාක පත්‍ර කොළ පහ ගැන්වෙන්නේ ඇයි? හරි. ඒකට එන්නේ සම්භාවිතාමය ව්‍යාඛ්‍යානවල එක වැරදි. ඒක ඇවිල්ලා ළමයි මොකද්ද? කොළ පැහැ ගැන්වෙන්නේ ඇයි? හේතුවක් නේ අහන්නේ. එතකොට සම්භාවිතාමයෙන් මේ හේතු මේ වෙන්න ඕනේ. ඒ මව ජීවත් වන්නේ දරුවන් උදෙසාය පුතේ. අනාගත අරමුණක් උදෙසා. මේක බලන්නකෝ. ඔහු මහානදම් පුරන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා. එතකොට අනාගත අරමුණක් පෙරදරිව යම් පැහැදිලි කිරීමක් කරනවා නම් හරි ඒක ඇවිල්ලා ළමයි සාධ්‍යතාමයේ ව්‍යාඛ්‍යානය. කාර්යබද්ධ නෙවෙයි. තුන්වෙනි එක ආමාශයත්තේ ආහාර දිරවීමටයි. මොකක් හරි එකකින් කරන කාර්ය පදනම් කරගෙන දැන් බලන්නකෝ ආමාශයත්තේ ආහාර දිරවීම. ඒ පැහැදිලි කිරීම ගන්නේ කාර්යයක් පදනම් කරගන්නේ. කෘත්‍යයක් පදනම් කරගන්නේ. අන්න ඒක කාර්යබද්ධය. හතර විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධායු කාලය පිළිබඳව ඒකයි තියෙන්නේ සම්භාවිතාමයේ ව්‍යාඛ්‍යානයේට රෝගියාගේ මරණය සිදු වූයේ කෙසේද? අන්න හේතුමය ව්‍යාඛ්‍යානය. උත්තරේ 5. නිවැරදි එක 5. නේ? නිවැරදි එක 5. ගැළපෙන එක 5. ප්‍රශ්න අංක 29 ඥාතීන්ට හා මිත්‍රයන්ට පමණක් ආරාධනා කර ඇත. ආඛ්‍යාත කළ නීට අනුව මේ පමණකුත් තියෙනවා. පමණක් තියෙදි මම එදා කියා දුන්නා. මොකද්ද? මාරු වෙන්න ඕන. ඥාතීන්ට හා මිත්‍රයන්ට පමණක් ආරාධනා කර ඇත. right? හරි. එතකොට මෙතන ඥාතීන් කියන්නේ FA මිත්‍රයන් කියන්නේ GA ආරාධනා කරා කියන එක අපි ගන්නේ HA ආඛ්‍යාතනේ HA. එතකොට ඥාතීන්ට හා මිත්‍රයන්ට පමණක්. එතකොට ඥාතීන් හා මිත්‍රයන් එක ගොඩේ ඉන්නේ පමණක් ආරාධනා කරනවා කියන එක මුලට එන්න ඕනි පමණක් තියෙන්නේ අතරමැද නිසා all x hx ගම්මය fx වියෝජක gx. උත්තරේ 1. ආඛ්‍යාතකලනේ පාඩම අපි කරනවා කරාම ආටවා පුළුවන්. තේරුණාද? 29ට උත්තරේ 1. ප්‍රශ්නාංක 30 පාත සඳහන් රූපික ආභාස අතරින් දුබල උද්ගමනය යටතට නොගෙනෙන ආభాෂය මෙහෙම ප්‍රශ්නක් එනවා. තර්කාභාෂ පාඩම් කරද්දි මම එදත් කියලා දුන්නා. පාඩම් කරද්දි පුතේ එයා අයිති වෙන කාණ්ඩෙත් අපිට මතක තියෙන්න ඕනේ. දැන් මෙතන හතරක් දුබල උද්ගමනයට අයිති එකක් අයිති නෑ. අයිති නැති කෙනා අහන්නේ. එතකොට මේකේ ආප්ත ප්‍රමාණ අඥාන මූලික කාකතාලීය විලෝමයේ යදුර්ජා මේ ටික අයිති දුබල උද්ගමන. හැබැයි යදුර්ජා අයිති වෙන්නේ පුතේ දුබල උද්ගමන නෙවෙයි. උත්තරේ 4. හරිද? 30ට උත්තරේ 4. 30ට උත්තරේ 4. තේරුණාද? 30ට උත්තරේ 4. 31 ආවරණ නියම ආකෘතිය යටතට ගත හැක්කේ ආවරණ නියම ආකෘතිය යටතට ගත හැක්කේ ලියා ගන්න ආවරණ නියම ව්‍යාඛ්‍යාන ආකෘතිය ඉදිරිපත් කරන්නේ කාල් හෙම්පල් සලහට උගන්වනවා කාල් හෙම්පල් ඒකට ගන්න පුළුවන් හේතු මේ ව්‍යාඛ්‍යානයේ 31 උත්තරේ 3 31 උත්තරේ 3 31 උත්තරේ 3 32 ව්‍යුත්පන්න ක්‍රමයට අනුව සාධනය කළ නොහැකි තර්කය. දැන් මෙතනදී මම ඔයාලට රහසක් කියා දෙනවා. මේ ව්‍යුත්පන්න කරණය කරන්න පුළුවන් පුතේ සප්‍රමාණ තර්ක විතරයිනේ. එහෙනම් සප්‍රමාණ තර්කය මොකක්ද කියලා හොයන එක තමයි මේ කරන්නේ. එතකොට සාධනය කරන්න බැරි එකනේ අහන්නේ. එතකොට නිෂ්ප්‍රමාණ එකක් ඇති මෙතන. ඒ නිෂ්ප්‍රමාණ කෙනා තමයි මොකද්ද? සාධනය කරන්න බැරි. අනිත් සප්‍රමාණ වෙන හැම එකක්ම ව්‍යුත්පන්න ක්‍රමයෙන් සාධනය කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට සප්‍රමාණද කියලා කොහොමද බලන්නේ? මට සත්‍ය චක්‍ර ක්‍රමයෙන් බලන්න පුළුවන්. TF දාලා බලන්න පුළුවන්. නේද? එහෙම බලන්න පුළුවන්. right? හරි. මේවන පොඩි ඒ නිසා රුක් සටහන් වට ඕනම් බලන්න පුළුවන්. මෙතන කළ නොහැකි තරකය 5 32 5. sorry. 5 නෙවෙයි ළමයි. පොඩකින් 4 උත්තරේනේ 4 4 P එම නිසා P ගම්මේ නිෂේධන Q
32 උත්තරේ 4 හදලා බලන්න TF දාලා. එහෙමත් පුළුවන් නැත්නම් වක්‍ර ක්‍රමයෙන්ුත් පුළුවන්. 33 කිව් අසත්‍ය බව දී ඇතනම් පාතස්දාන සංකේතමේ වාක්‍යයන්ගේ සත්‍ය වන සූත්‍රය කිව් අසත්‍යයි නම් මං හරි උත්තරය අරගෙන හදලා පෙන්නන්නම්. හතරවෙනි එකට යන්කෝ. හතරවෙනි එකට. හතරවෙනි එක සත්‍ය වෙන එකනේ අහන්නේ. Q අසත්‍යයි. එහෙනම් මෙතන QF වෙනවා, මෙතනත් QF වෙනවා. අපි දන්නවා ගම්ම්‍ය වාක්‍යයක පූර්වාංගයේ අසත්‍ය වෙද්දී අපරාංගය මොකක් වුණත් මොකද්ද වෙන්නේ? ගම්ම්‍ය වාක්‍යයේ සත්‍ය වෙනවා. දැන් මෙතන අපිට හොයන්න බෑ. ඒක හොයන්න බැරුණා කියලා ප්‍රශ්නයක් නෑ ළමයි. ප්‍රධාන නීති පදයක් ගම්ම්‍යයක්නේ. එතකොට ප්‍රධාන නීති පදයේ ගම්ම්‍යයක් නම් ගම්ම්‍යයක අපරාංගයේ සත්‍ය වෙනකොට පූර්වාංගයේ මොකක් වුණත් ගම්ම්‍ය වාක්‍යයේ සත්‍යයි. උත්තරේ 4. 33 4. 33 4. 34 ප්‍රශ්නංක 34. පාත සඳහන් කවරක් ප්‍රමේයක් වේද? 34 ප්‍රමේයක් වේද? පුතේ ප්‍රමේයක් කියන්නේ මොකද්ද? ප්‍රමේයක් කියන්නේ අවයව නැති සප්‍රමාණ තර්කයක නිගමනයක්. ඔයාට මේකත් හොයාගන්න පුළුවන් TF දාලා සප්‍රමාණ වෙන එක තමයි මොකද්ද? මේ ප්‍රමේය වෙන්නේ. එතකොට 34 උත්තරේ හදපු කෙනෙක් ඉන්නවද? 34 හදපු කෙනෙක් ඉන්නවද? කවරක් ප්‍රමේයක් වේද? හදපු කෙනෙක් ඉන්නවා නම් දාන්න උත්තරේ. එහෙම නැත්නම් ඔයාට හදන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් හදන්න පුළුවන්. right. try කරන්න බලන්න. try කරන්න බලන්න 34. ඔක්කොම උත්තර මං කියන එක යගේකුත් නෑනේ නේද? හදලා උත්තරේ දාන්න chat box එකට. මොකක්ද දෙන්නේ උත්තරේ? කවරක් ප්‍රමේයක් වේද? right බලමු අපි හදලා. පළවෙනි එක නෙවෙයි. පළවෙනි එක නෙවෙයි යා. දෙකක් නෙවෙයි. හතරවෙනි එක හදලා බලමු. sorry හතර නෙමෙයි 5.
රයිට්. බලමු අපි පස්වෙනි එක මොකද වෙන්නේ කියලා. මේකේ ළමයි උත්තරයක් නෑ නේද? 34 උත්තරයක් නෑ. හරි 34 උත්තරයක් නෑ. මොකක්ද වේදද? ප්‍රශ්නාංක 35 සමහර හාවුන් සුදු පාට නොවේ. එයින් සමහර සුදු පාට නොවන්න වුන් හාවුන් නොවේ. බලමු කොහොමද එන්නේ කියලා. i එකක් i නෙමෙයි ඕනේ. සමහර කිව්වහමනේ. සමහර නොවේනේ තියෙන්නේ. එතකොට o එකක් sp මේ පැත්තට යනකොට o එකක් සුදු පාට නොවන්න ඕන කියන්නේ not p හාවුන් නොවේ කියද්දි not p s උත්තරේ පරස්ථාපනයේ සම්බන්ධයෙන් තමයි එන්න ඕන. මොකද්ද උත්තරය ආවේ? උත්තරේ මොකක්ද ආවේ 35ට ළමයි? සුදු පාට නොවන්න වුන් හාවුන් නොවේ. not ps කියන්නේ පරස්ථාපනයක් නේ. 35ට උත්තරේ දාන්න. 35ට උත්තරේ පරස්ථාපනයක් කියන එක තමයි එන්න ඕනේ උත්තරේට. එතකොට සාමාන්‍යයෙන් ළමයි ප්‍රතිවර්තනය කියන එක අයින් කරන්න, පරිවර්තනය කියන එක අයින් කරන්න, ප්‍රතිලෝමනය කියන එක අයින් කරන්න, පරිවර්තනය අයින් කරන්න, සප්‍රමාණ ප්‍රතිවර්තිත පරස්ථාපනයක් කියන උත්තරේ දෙන්නේ. ඕ එකක් පරස්ථාපනය කරාම ඕමද? බලමු අපි පරස්ථාපනයේදී ඕ එකක් ප්‍රතිවර්තනය කරාම එන්නේ i එකක් පරිවර්තනය කරාම එන්නේ i පරිවර්තනය කරන්න බෑනේ. හරි 35ට උත්තරේ ඒකෙත් පුතේ උත්තරයක් නෑ නේද? ප්‍රතිවර්තයේ පරස්ථාපනයකුත් නෙවෙයිනේ. not p not s වෙන්න එපැයි එහෙනම්. සුදු පාට නොවන කිව්වහම not p හාවුන් නොවන්නන් කිව්වනම් not s එනවා. මේකෙත් උත්තරයක් නෑ. ඔයා උත්තරේ ලියා ගන්න ඕනි. මොකද්ද? නිෂ්ප්‍රමාණ පරස්ථාපනයක් නේ? නිෂ්ප්‍රමාණ පරස්ථාපනයක්. තේරුණාද? නිෂ්ප්‍රමාණ පරස්ථාපනයක්. එහෙම උත්තරයක් ආපුවා ඉන්නවද? ළමයි දාන්න උත්තරේ කීයටද? 35ට. ප්‍රතිවර්තයේ පරස්ථාපනයක් විදිහට ගන්න බෑ පුතේ. මොකද ප්‍රතිවර්තයේ පරස්ථාපනය නම් not p not s වෙන්න එපැයි. මේකේ උත්තරයක් නෑ. ඔයා දාගන්න ඕන නිෂ්ප්‍රමාණ පරස්ථාපනයක් කියලා. තේරුණාද? නිෂ්ප්‍රමාණ පරස්ථාපනයක්. තිස් හයට උත්තරයක් දාන්න ළමයි 36ට. 36 සප්‍රමාණ ආකෘතිය මොකක්ද කියලානේ අහන්නේ. 36ට උත්තරයක් දාන්න. තිස් හයට දාන්න උත්තරයක්. තිස්සයේ දෙක බලමු අපි. 36ට 5 කියලා දානවා. හදලා බැලුවද? 34ට 3 ගන්න බැරිද කියලා කියනවා. 34ට 3 ගන්න බැයිද? 34ට 3 මම හැදුවේ නෑ පුතේ බලමු 3 මම හදලා දාන්නම්. බලමු ඒක. හරි. 36ට උත්තරේ සප්‍රමාණ ආකෘතියනේ අහන්නේ. 5 කියලා ගොඩක් අය කියන්නේ බලමු 36ට උත්තරේ 5 කියලා කියන්නේ. බලමු. හදලා බලමු. ඒකක් ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි 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 ව්‍යාප්තයි. පළවෙනි රීතිය දෙවෙනි රීතිය තුන්වෙනි රීතිය හරි. හතරවෙනි රීතියත් හරි. පස්වෙනි රීතියත් හරි හයත් හරි. පුතේ 36ට උත්තරේ 5. 36 උත්තරේ 5. 37 37 මොකක්ද උත්තරේ? 37 වෙන් රූප සටහනනෝ සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව සෙවීමේදී අවයව සම්බන්ධයෙන් නිවැරදි එක අහන්නේ. හරි 37. අවයව වල එතරම් වැදගත්කමක් නැහැ. ඒක වැරදීනේ. එහෙම නොවැදගත් වෙන්න පුළුවන් අවයව. වැරදි. එක වැරදි. දෙක අවයව තුළ නිගමන අඩංගු වීමයි. ටුට්ටක් තියමු. ඒක පොඩි ඩවුට් එකක් තියෙනවා.
අවයව අණුපිළිවෙලට රූපගත නොකිරීමයි. ඔව් පිළිවෙලට ගන්නෙ නෑ ඇයි? ශූන්‍යයට සමාන ඒවා තියෙනවා නම් ඒවා තමයි ඉස්සල්ලා ගන්නෙ. ශූන්‍යයට අසමාන ඒවා තිබ්බොත් කලින් එක ගන්නෑ. සමාන එක තමයි ගන්නෙ. නිවැරදි එකනේ අහන්නේ. වැදගත්ම කොටස අවයව. එහෙම කියන්නත් බෑ. සම්බන්ධයක් නෙමෙයි කියන්නත් බෑ. උත්තරේ දෙකද තුනද? උත්තරේ පුතේ 3. අවයවය තුල නිගමනය අඩංගු නෑනේ. හරි. උත්තරේ 3. අවයව අණුපිළිවෙලට රූපගත කරන්නේ නැහැ. මොකද ශූන්‍යයට සමාන ඒවා, ඒ කියන්නේ පාට කරන ඒවා ඉස්සෙල්ලා කරලා තමයි ඊගාවට මොකද්ද? කතර දාන ඒවා කරන්නේ. XY දාන ඒවා කරන්නේ ඊට පස්සේ. 38 තර්කයක අඩංගු සෑම සංකේතයක්ම ගන්නා තාර්කික භාවිතා සියල්ලක්ම සැලකිල්ලටගෙන සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව නිශ්චය කරන්නේ ඍජු සත්‍ය චක්‍ර 38 උත්තරේ 5. ඍජු සත්‍ය චක්‍ර 39 සියලු මිනිසුන් යහපත්ය සොක්‍රටිස් පිණිසේ ඒ නිසා සොක්‍රටිස් යහපත් මේ තර්කයේ දැකිය හැකි සම්බන්ධය උජ්ජාමීද නිගාමීද ආචාර ධර්මීද විස්තරාත්මකද නිෂ්ප්‍රමාණද පුතේ උත්තරේ 5 නිගාමී තාර්කික සම්බන්ධයක් 39 උත්තරේ නිගාමී තාර්කික සම්බන්ධයක් පැහැදිලිද නිගාමී තාර්කික සම්බන්ධයක් 40 වර්ෂ 2025 වන විට ශ්‍රී ලංකාව සුපිරි බලවතෙක් වේ. මේ සඳහා ඇති සම්භාවිතාවය පිළිබඳ සුදුසුම් පිළිතුර. 2025 කියන එක 2030 කරගමු අපි නිකන්. 2030 දැන් අපිට දැන්ට මේක ඔප්පු වෙලා ඉවරයිනේ. වෙලා නැහැනේ එහෙම. අපි 2030 කියලා හදාගමු මේක. වන විට ශ්‍රී ලංකාව සුපිරි බලවතෙක් වේ. මේකේ සම්භාවිතාවය කොහොමද? නිකන් මේක හිතලා ලියන්න මේ උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි? right. ඉතා අඩු සම්භාවිතාවයක්. උත්තරේ 4. 2030 කියලා හදා ගන්න ඕනේ ඈ. මොකද ඉතා අඩු සම්භාවිතාවයක් තියෙන්නේ මේක අනාගතයේ පිළිබඳ තියෙන සම්භාවිතාව මේ කොටසක්. එතකොට 2030 දී ලෝකයේ බලවතෙක් වෙනවා කියන එක ඉතාම අඩු සම්භාවිතාවයක්. නෑ කියන්න බෑ. 2020 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්විනි. එකක්. අනිත් එක දරුවන් මල්මෙන් අහිංසකයි. ප්‍රකාශන දෙකක් තියෙන්නේ පුතා. මේ ප්‍රකාශ දෙක පිළිවෙලින්. පළවෙනි එක සිද්ධිවාචක දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක ඇගයීම්ශීලී උත්තරේ 4 සිද්ධිවාචක කියන්නේ වෙච්ච සිද්ධියක්. සිද්ධිවාචක කියන්නේ බාහිර ලෝකයේ තුල සත්‍ය වශයෙන්ම වෙච්ච දෙයක්. මල්මෙන් අහිංසකයි ඇගයීම්ශීලී ප්‍රකාශනයක්. පිළිවෙලින් ගත්තාම පුතේ උත්තරේ 4 සිද්ධිවාචක ප්‍රකාශනයක් සහ ඇගයීම්ශීලී ප්‍රකාශනයක් 41 4 ප්‍රශ්නාංක 42 ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවස වන තෙක්ම බටහිර රටවලට වඩා චීනයේ විද්‍යාත්මක වශයෙන් දියුණුවක් පෙන්වන ලදී ඇත. ඊට නිදසුන් නොවන කරුණ. වෙඩිබේත් සහ මාලිමා හොයාගන්නේ චීනු. හරි. මුද්‍රණ ශිල්පය සහ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස චීන කඩු චිකිත්සා විකල්ප වෛද්‍ය ක්‍රමයක් චීනු. හරි. තරකා ශාස්ත්‍රය මගින් තරකා සිතියම් ගත කිරීම චීනු. හරි. චුම්බකත්වයේ හේවත් මොකද්ද? කාන්දම් බලය චීනු. හරි. අභ්‍යවකාශ ශත්රුතා බැලීම හා න්‍යෂ්ටික බලය ළමයි ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසේ මොන අභ්‍යවකාශයක්ද? උත්තරේ 5. 42 5. දැන් හරි ඈ. දැන් චීනයේ හරි. චීනයේ දැන් ස්වභාවය හරි. දැන් ගත්තොත් එහෙම චීනයේ අභ්‍යවකාශ තාක්ෂණ නිසා න්‍යෂ්ටික බලය උපරිමයි. ඒක හරි. මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවස. හරි. එතකොට එහෙම එකක් තිබ්බේ නෑ. 43 මේ සූත්‍ර දෙක එකිනෙකට සමානද විසංවාදීද සමානව විසංවාදී නොවේද? TF දාලා හදන්න. 43 උත්තරේ හදපු කට්ටිය කියන්න. 43 උත්තරේ ඔයා හදන විදිය මම කලින් පේපර් වලත් කියා දුන්නේ. 43 දාන්න පුතේ උත්තරය. හැමෝම දාන්න. කීප දෙනයි දාන්නේ. එක්ක පේපර් එක කරලා නැහැ වුන්. නේද? නිකන් උත්තර විතරක් අහගන්න සම්බන්ධ වෙලා වැඩක් නැහැ. මේක ප්‍රතිඵලදායක වෙන්න නම් මේක දැන් දාලා දවස් 3-4ක් වෙනවනේ. අද උදේත් මම හිතන්නේ මම නැවත වතාවක් දැම්මා. කරන්න Tamanට උවමනාවක් තියෙන්න ඕනේ. ලොජික් පොවන්න බෑනේ මට කොටලා කසායක් හදලා. එහෙන් පොවන්න පුළුවන් නම් උඹලා බොයි. හරි? පොවන්න බෑ. වැඩ කරන්න ඕන. හරි? දාන්න 43ට උත්තර. 43ට 3 කියලා කියනවා. ඔව් පුතේ උත්තරේ 3 විසංවාදී. 43 3 විසංවාදී වේ. විසංවාදී වේ. හදලා බලන්න TF දාලා.
44 විසිවන සියවසේ ලෝක විසූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් දරුවෝ මතයක් වනුයේ ප්‍රශ්නේ කාරණා දෙකක් තියෙනවා. 20 වෙනි සියවසේ හිටිය ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා වශයෙන් සැලකන්නේ අයින්ස්ටයින්. සාපේක්ෂතාවාදය කියන්නේ 1905 විශේෂ සාපේක්ෂතාවාදය 1915 සාමාන්‍ය සාපේක්ෂතාවාදය. සූත්‍රයේ E සමාන mc වර්ගය. රයිට්. ඔවා කියා දීලා තියෙනවා. කාලය සහ අවකාශයේ නිරපේක්ෂයි කිව්වේ නිව්ටන්. ඒක නෙවෙයි. නේ? ඒක නෙවෙයි. ඒ නිව්ටන්. ස්කන්ධයේ ශක්තිය බවටත් ශක්තිය ස්කන්ධය බවටත් පරිවර්තනය කළා ඒක හරියි. ආලෝකයේ අංශු වලින් සෑදී ඇත අංශුවාදයේ නිව්ටන්ගේ වැරදි. විශ්ව ඕනෑම තැනක ආලෝකයේ ගමන සමාන වේගයකින් නොවේ වැරදි. ආලෝකයේ තරංග වශයෙන් ගමන් නොකරයි කියන එක වැරදි. උත්තරේ ස්කන්ධයේ ශක්තිය බවටත් ශක්තිය ස්කන්ධය බවටත් පරිවර්තනය කළ හැක. E සමානයි mc වර්ගය. දෙවන ලෝක යුද්ධයේ මෑන්හටන් ව්‍යාපෘතියේදී ජපානයේ පරමාණු බෝම්බ දානවනේ හිරෝෂිමා සහ නාගසාකි වලට. ඒකෙදි පදනම් කරගන්නේ සාපේක්ෂතාවාදය අයින්ස්ටයින්ගේ. මතක තියාගන්න. මෑන්හටන් ව්‍යාපෘතිය. 44 උත්තරය 2. right 45 කාල් මාක්ස් න්‍යායවාදියෙකු ලෙස ප්‍රචලිතය පොලිටිකල් ඈත් දන්නවා පොලිටිකල් කරන ළමයි පහත දැක්වෙන න්‍යාය අතරින් ඔහු විසින් ගොඩනැගීමට දායකත්වය නොදුන් න්‍යාය විද්‍යාත්මක සමාජවාදය ඔහුගේ අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය ඔහුගේ පරාරෝපණ න්‍යාය ඔහුගේ පන්ති පිළිබඳ ගැටුම් න්‍යාය ඔහුගේ හැබැයි පුතා ආගමික සහජීවන න්‍යායක් එයා ගෙනාවේ නෑ හරි එහෙම එකක් ගෙනාවේ නෑ right තේරුණාද උත්තරේ 5 45 5 46 හිතලා ගන්න පුළුවන් අර්ථය අතින් අසමාන ප්‍රස්තුතය 46 අර්ථය අතින් අසමාන ප්‍රස්තුතය හංසයා සුදු පාටයි කිසියම් හංසයෙක් සිටිද සුදු පාටයි සමානයි මෙතන සමානයි සියලු හංසයා සුදු පාටයි සමානයි හංසයන් එකෙක් නෑර සුදු පාටයි සමානයි හැබැයි පුතා නිරීක්ෂණය කළ සියලු හංසයා සුදු පාටයි කියන එක අර්ථය අතින් අසමානයි හතරක අර්ථය සමානයි ඒ හතරත් එක එකක් අසමාන වෙනවා ඒ තමයි පස්වෙනි එක හරි 47 සතතර උක්‍රමේදී ශාඛා අවස්ථාවන් දක්නු නොලැබෙන්නේ පහත දැක්වෙන කුමන සංකේතමය යුගලයේද හරිම ලේසි ශාඛා අවස්ථාවන් දක්නු නොලැබෙන කියන්නේ කන්දට බෙදෙන අවස්ථානේ අහන්නේ නේද කන්දට බෙදෙනවා මේ තියෙන්නේ උත්තරය අංක 4 උත්තරය අංක 4 47 උත්තරය අංක 4 48 ප්‍රබල වියෝජකයේ අර්ථය වඩා හොඳින් දැක්වෙන්නේ පහත කුමන ප්‍රකාශනයෙන්ද සාමාන්‍ය ළමයි වියෝජකය කියන්නේ අපි දුබල වියෝජකයට ඒ කියන්නේ P වියෝජක Q හාවා හෝ ඉබ්බා තරංගයේ දිනයි එක්කෝ හාවා නැත්නම් ඉබ්බා තරංගයේ දිනයි හාවා හරි ඉබ්බා හරි තරංගයේ දිනයි මේ ඔක්කොම දුබල වියෝජක ප්‍රබල වියෝජක කියන්නේ මෙන්න මෙහෙම එකක් හාවා සහ ඉබ්බා යන දෙදෙනාගෙන් එකෙකු හා එකෙකු පමණක් තරංගයේ දිනයි අන ප්‍රබල වියෝජක කන්ෆර්ම් කරලා කියනවා දිනන්නේ එකෙක් විතරමයි right එනම් පුතා ප්‍රබල වියෝජකයේ සංකේතවත් කරන්නේ P වියෝජක Q සංයෝජක පිටින් නිෂේධන P සංයෝජක Q ප්‍රබල වියෝජකයේ සංකේතවත් කරන ආකාර කීපයක් තියෙනවා වඩා ජනප්‍රිය ආකාරය මේක ඔයාලගේ නිව් සිලබස් එකට හඳුන්වලා දුන්නා ප්‍රබල වියෝජකයේ සංකේතවත් කරහලා මෙන්න මෙහෙම කියලා වියෝජකයේ යටින් ඩෑෂ් එකක් දාලා ඒක පාවිච්චි කරන්නේ නැහැ දැන් ඒක සිලබස් එකෙන් අයින් කරලා නැවත වතාවක් ප්‍රබල වියෝජකයේ සංකේතවත් කරන්න පුතේ පරණ සිලබස් එකේ තිබ්බ මෙන්න මේ විදිහටම තමයි හරි මේක තමයි හරි විදිය තේරුණාද මේකේ තේරුම P සහ Q කියන දෙකම නම් වෙන්නේ නැහැ වෙන දෙකෙන් එකක් විතරයි right බලමු උත්තරේ 48 උත්තරේ මොකක්ද කියලා බලමු විකල්ප දෙකම සත්‍ය වෙන්නේ දුබල එකේ මේක වැරදි විකල්ප දෙකම සත්‍ය වෙන්නේ දුබල කුමන විකල්පයක් හෝ සත්‍ය වීම එහෙම ගන්නත් බෑ පූර්ව විකල්පයේ වැරදි අපර විකල්පයේ වැරදි විකල්ප දෙකකින් එක් විකල්පයක් හා එක් විකල්පයක් පමණක් සත්‍ය වෙයි කියන්නේ දෙකෙන් එකමයි වෙන්නේ පුතා ප්‍රබල වියෝජකයේ දෙකම කවදාවත් සත්‍ය වෙන්නේ නැහැ දෙකෙන් එකමයි වෙන්නේ පැහැදිලිද right 48 5 49 සමහර විභාග අමාවෘත යන්නේ විසංවාදය පුතේ සමහර විභාග අමාවෘත කියන්නේ මොකද්ද ඔය එකක් නේ ඔය එකේ විසංවාදය හරි ඔය එකේ විසංවාදය කොහොමද ගන්නෙ ප්‍රස්තුත ප්‍රතියෝගයෙන් ගන්න පුළුවන් නේ ප්‍රතියෝග චතුරස්‍රයෙන් ගන්න පුළුවන් නේ A E I O ප්‍රත්‍යනීක උපප්‍රත්‍යනීක උපාශ්‍රයන මැද්දෙන් යන්නේ මොනවාද විසංවාදී ඔය එකේ විසංවාදයේ ඒකක් එනං එන්නේ සියලු විභාග අමාරුයි 2 49 2 තේරුණාද 50ට යන් වායු පිළිබඳ චාලකවාදයේ මගින් පැහැදිලි කරගන්නේ වහාම ලියා ගන්න වායු පිළිබඳ චාලකවාදී සූත්‍රය
PV සමානයි nRT PV සමානයි nRT වායු පිළිබඳ චාලකවාදී සූත්‍රය ලියා ගන්න. PV සමානයි nRT. right. වායු පිළිබඳ චාලකවාදය මගින් පැහැදිලි කරන්නේ මොකක්ද කියලා ඔබෙන් අහන්නේ. උත්තරේ චාල්ස් නියමය. චාල්ස් නියමය. පුතේ ලියා ගන්න වායු පිළිබඳ චාලකවාදයෙන් නියම 4ක් විතර මොකද්ද? පැහැදිලි කරනවා. චාල්ස් නියමය, ආංශික පීඩන නියමය, ආංශික පීඩන නියමය, ඇවගාඩ්‍රෝ නියමය, ඇවගාඩ්‍රෝ නියමය. හරි. ඔන්න ওই ටික මොකෙන්ද? චාලකවාදයෙන් පැහැදිලි කිරීම කරනවා. 50ට උත්තරේ 3. පේපර් එක අමාරුයි. නේ? පේපර් එක අමාරුයි. මං හිතනවා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මට ඕනි එච්චරයි. ඕකේ තියෙන ලකුණු ගාන මට වැදගත් නෑ. ඔය අලුත් දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් ඒ හොඳටම ඇති. නේද? ඒ හොඳටම ඇති. පේපර් එක ලියපු ළමයි, කරපු ළමයි දාන්න 50න් කීයක් හරිද කියලා? කරපු කට්ටිය දාන්න 50න් කීයක් හරිද කියලා? ගණන් කළා දාන්න. හරිද බලන්නකෝ. 39යි. හංසමාලි පබසරා. හොඳයි පබසරා. රඹුක්කනනේ. හරි. 39යි. හොඳයි ඈ. මේ වගේ එකකට 35න් උඩ ගන්නවා කියන්නේ ඇත්තටම හොඳයි. හැබැයි උනන්දු වෙන්න. කවිෂා දාලා තියෙනවා 36යි. හොඳයි පුතේ. 35න් උඩ තියෙනවා නම් හොඳයි. අනිත් අයත් නරක නෑ. 31යි. මිලක්ෂි බලංගොඩ නේද? 31යි. කමන්නේ පුතේ හදාගමු. හිමාෂි 38යි. හොඳයි. 32යි චාතුර්යා හල්ග්‍රන් නොයනේ. හොඳයි. 30න් උඩ තියෙනවා නේද? හරි. කවන්නේ ඇති. right සතුටුයි ඈ. එහෙම ගන්න එකත් හොඳයි. අපි ඉස්සරහට 50න් 40 ගහන ලෙවල් එකට හදාගමු. මොකද තව MCQ 850ක් වත් එක කරන්න තියෙනවා මට. අදින් 150ක් ඉවරයි. අර කෙටි ප්‍රශ්න 100 එක ගන්න ඔයාලා. මොකද කෙටි ප්‍රශ්නත් මෙහෙම අපිට ලයිව් ක්ලාස් වල කරන්න කාලයක් නැහැ. තියරිත් උගන්වන්න දෙපේ. හරි. අපි නැවත හම්බ වෙනවා පුතේ හෙට කීයටද? හෙට රෑ 8:11 ටයිම් එක පරීක්ෂණ ක්‍රම අවසන් කළා. MCQ 110ක් තියෙන පරීක්ෂණ ක්‍රම වලින් විතරක් ඒකත් සාකච්ඡා කරලා ලියන ප්‍රශ්න ටික කතන්දරෙත් අපි වැඩේ හදාගෙන යනවා. පැහැදිලිද? හරි. ටියුට් ගන්න තියා ටියුට් ගන්න. හැමෝටම good night. ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකෙන් අහන්න. right හරි.